කර ගැනීම උදෙසා වැඩම වදාළ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ පුණ්‍ය භූමියට වැඩම වදාළ ගෞරවනීය දේශකයන් වහන්සේගේ පාද පද්මය නමස්කාර කරමින් මූලික අවසර පතනවා මේ වෙලාවේ වැඩ කටයුතු ධර්ම දේශනාවේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා ඓතිහාසික දොළොඩ ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ මේ වර්ෂයේ පමණක් සංවිධානය කරා මේ වර්ෂයේ මේ විදිහට අම්මට ආශිර්වාද කරන්නට ඕනේ කියන කාරණාව පෙරදරි කරගෙන මේ විදිහට ධර්ම දේශනා පින්කමක් සංවිධානය කරන්න යෙදුණා. අපේ අම්මා යම්තරක රෝගාතුර තත්ත්වයටපත් වෙලා ඉන්නේ. එතුමියගේ කායික ශක්තිය නැති වුණාට මානසික ශක්තිය උපරිම තියෙනවා. ඒකට අවශ්‍ය කරන ධර්මානුකූල උපදෙස් මම මෙහි ඉඳන් ලබා දීලා තියෙනවා. ජීවිතය සකස් කරගන්න ඕනේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අම්මට දෙන්න පුළුවන් ධර්මාවවාදයේ ප්‍රතිපත්තිකරුක ජීවිතය පිළිබඳව නිරන්තරයෙන් මම සිහිපත් කරනවා දුරකථන ඇමතුම් හරහා. ඒ වගේම අම්මට ආශිර්වාද කරන්නටත් මේ කියන කාරණාව පෙරදරි කරගෙන ඒ වගේම තමයි අපවත් වී වදාළ මගේ ගුරු දේවෝත්තම නායක මාහිම්පාන් වහන්සේ අම්මගේ තාත්තගෙන් මානසික ශක්තිය වැඩේවා කියන පරමාර්ථයන් පරමාධ්‍යාසයන් ඇති කරගෙනයි මේ බඳු පින්කම මේ සංවිධානය කරේ. මගේ අප්පච්චි ඒ වගේම WN සුනිල් විජේ බණ්ඩාර ආදරණීය පියතුමාට ආශිර්වාද කරන්නට මගේ ආදරණීය අම්මගෙන් පියතුමා වන ජී ඩිංගිරි බණ්ඩාර ආදරණීය සීයාට ආශිර්වාද කරන්නට ඒ වගේම අප්පච්චිගේ පියතුමා වන WM පියදාස සීයාට ආශිර්වාද කරන්නට කියන මේ හැම දිනාට ආශිර්වාද කරන්නටත් අද අම්මගේ පාර්ශ්වය නියෝජනය කළා. මම හැදුනේ රඹුක්කන මගේ මාමා අසලින් ඉන්නේ. ඉතින් රඹුක්කන අයගේ පහස විඳගෙන තමයි ජීවිතය අත්දැකීම් ලබාගෙන සංවේදී හදවතක් විදිහට මම නිර්මාණය කරන හැදිච්ච තැන තමයි රඹුක්කන. මගේ ගැමි ජීවිතයට අපි සම්බන්ධ වෙනවා. මේ හැම දිනාටම ආශිර්වාද කරන්නටයි මේ පින්කම සංවිධානය කරන්නේ. ඒ කෙසේ වෙතත් මම මේ ජීවිතේ මෙහෙම පැවිදි ජීවිතේ පෝෂණය වෙන්නේ අම්මා තාත්තගෙන් ලැබිච්ච ජන්මලාභය වුණාට මම පෝෂණය වෙන්නේ ආදරණීය මගේ දායක අම්මලා තාත්තලා හින්දා. අපි පන්සලේ 19ක් වැඩ ඉන්නවා. මේ ඉන්න මගේ ශිෂ්‍ය ආයුෂුතුන් මහන්සියලා ඇතුළු හැමදෙනාම පෝෂණය කරන්නේ මට අම්මලා මෙන් තාත්තලා මෙන් හැම වෙලාවෙම මගේ සෙනෙහසෙන් අපිට ආදරයෙන් රැකවරණයෙන් ඉන්න මේ අම්මලා තාත්තලා ටික ලෙඩක් දුකක් වුණත් කරදරයක් වුණත් හැම වෙලාවෙම අපිව සනසන්නට අපිව සුවපත් කරන්නට දම් පැම් පූජා කරන මේ අම්මලා තාත්තලා දුක් විඳින බව මන් දන්නවා. හැම වෙලාවක මේ ඇත්තෝ බඩගින්නේ හිටියත් ඒ අවස්ථාවන් තුල පසකලා දරුවන්ට පොත්පත් අරන් දෙන තියෙන සල්ලි ටික වියදම් කරලා පොඩි හාමුදුරුවෝ සිවුරු ටික පොඩි හාමුදුරුවන්ට කිරිපෙරි පැකට් ටික සීනි පැකට් ටික දෙන්නට ඕනේ කියලා මගේ රත්තරන් අම්මලා තාත්තලා කැප වෙලා තියෙනවා. නිසා මේ අය අමතක කරන්න මට බෑ කවදාවත්ම. මම මේ පැත්තට මගේ ජීවිතයේ සාසන ජීවිතේ මම නිර්මාණය කරගෙන මේ දරුවෝ 10 දෙනාත් එක්කන් ගමනක් යන්නේ මගේ අම්මලා තාත්තලාගෙන් හැමිති ශක්තියින්ද. දොළොඩ පන්සලට මම ඇවිල්ලා නායක හාමුදුරුව අපවත් වෙන්න කලින් මට බාර දුන්න පන්සල වසර 5කට කලින් ඔයත් දන්නවා මේ පන්සල පුණ්‍ය භූමිය පැවතුනේ කොහොමද කියලා. හැබැයි මේ කොටකන්ද ගමේ මේ දොළොඩ ශ්‍රී නිග්‍රෝධාරාම ගමේ මිනිස්සු එකතු වෙලා අපිට මෙහෙම ගොඩනගෙන්න මේ ආයුෂ්මතුන් වහන්සේලාට අධ්‍යාපනය හදාරන්නට කටයුතු කරලා දීලා තියෙනවා. අපි ওই පිරිවෙන් අධ්‍යාපනය ලබන වෑන් එක පවා අරන් දීලා තියෙන මේ 4 පෙරුවේ දායක එකතු හැමදෙනාම මට එහෙම ගන්නවත් කමක් නැහැ කියලා මේ දායකයෝ දන්නවා. මේ හැමදෙනාම එකතු වෙලා තමයි අපි පොඩි හාමුදුරුවලා ටිකට පිරිවෙන් අධ්‍යාපනය ලබන්නට මේ හැම දෙයක්ම ලබා දුන්නේ මගේ රත්තරන් මේ නිවරු ටිකට පියවරු ටිකට මාව පෝෂණය කරන හැම දිනාට ගම්බරේ 4 පෙරුවේ හැම දිනාටම මම ආශිර්වාද නොකර කරන්න අමතක කරන්නේ නැහැ. මේ වෙලාවේ ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. මම කලින් සඳහන් කරා වගේ මම මේ විදිහටපත් වෙලා සිවුරක් දරාගෙන ශාසනය බබලන්නට ගුණයහමින් පෝසත් වෙලා ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ධර්මයේ මිනිසුන්ට කියා දෙන්නට මං කහ සිවුරක් ගත දරාගෙන කටයුතු කරන්න දුන්නේ අපවත් වී වදාළ බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජ මහා විහාරාධිපති නාලන්දා මහා පිරිවෙන් පරිවේනාධ්‍යක්ෂක හාපිටිගංගෝරළේ ප්‍රධාන සංඝනායක ශ්‍යාමපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ මහෝපාධ්‍යාය දූරන්දර නම කියන්නට අවසරයි. කඩියුගේ මේ ශ්‍රී ප්‍රේමානන්ද නායක හාමුදුරුවෝ මගේ ජීවිතේට හම්බෙච්ච මහ දෙවන්ද ප්‍රාකාරයක් දෙවන්ද සෙවණැල්ලක්. නිසා නායක හාමුදුරුවෝ කවදාවත් අමතක කරන්න බෑ. ජීවන්දෝට පුළුවන් මේ වැඩේ කරන්න කියලා හැම වෙලාවෙම මේ පන්සලේ පින්කමක් තිබුණත් නායක හාමුදුරුවෝ වැඩම කරලා තියෙන නායක හාමුදුරුවන්ට ගෝල පරම්පරාව ගෝල පුරුක් බුද්ධ පුත්‍රයන් වහන්සේලා 100 ගණනට වඩා උන්වහන්සේ ප්‍රෝජ්ජත්වයට පත් කරලා තියෙනවා. මීට වසර 2කට මත්තකින් මගේ නායක හාමුදුරුවෝ අපවත් වී වදාලා නායක හාමුදුරුවන්ගේ අක්කපුතුවා පතිරණයි ඇතුළු පවුලේ හැමදෙනාමත් මේ වෙලාවේ සම්බන්ධ වෙලා තියෙනවා.
ඒක සිහිපත් කරනවා. මගේ නායක හාමුදුරුවෝ ඇතුළු හැමදෙනා අපවත් වී වදාළ විහාර ගණයේ සියලුම යතීන්ද්‍රයන් වහන්සේලා උදෙසා පුණ්‍ය අනුමෝදනාවන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිදන ප්‍රාර්ථනාවන් දින පුංචි කාලේ ඉඳන් අපි ඇතිදරි කරලා පෝෂණය කරන්න යෙදුණු මගේ කිරි අම්මා හරි සැරයි මම කලින් කිව්වා වගේම අපි ආදරේ මේ මාමල ටික අරක්කු ටිකක්වත් සිතරට් එකක්වත් බොන්නේ නැති හේතුව තමයි සමාජයට පිළලයක් වෙන්න ජීවත් වෙන්න කිරි අම්මගේ සැරවැරකම් ටික එකතු වුණා. හරි ශක්තියක් වුණා. නිසා එහෙම හැකියාවක් තිබුණ කෙනෙක් මගේ කිරි අම්මා දරුවෝ 10 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. මගේ අම්මත් ඒ අතර එකතු වෙනවා. මගේ කිරි අම්මට පුණ්‍ය අනුමෝදනා කරන්නට එච්.එම්. ඩිංගිරි අම්මා ආදරණීය කිරි අම්මට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් අප්පච්චිගේ පියතුමා වෙන අප්පච්චිගේ මෑණියන් වහන්සේ වෙන එම්.එම්. බිසෝමැණිකේ මාතාවට අම්මගේ සහෝදරයා වෙන ජී.ජී. කරුණාරත්න මහත්මයාට මාමට පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පවුලේ නිදන ප්‍රාර්ථනාවන්ට දුන්න ඥාති වර්ග සියලු දෙනාටම සම්බන්ධ වෙලා ඉන්න මාමාවරුගේ හැම දෙනාගේම නම් ගොත් වලින් නිදන ප්‍රාර්ථනාවන්ට දුන්න සියලුම ඥාති වර්ගයාට පුණ්‍ය අනුමෝදනා කරන්නට මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විහාරස්ථානයේ මෙහෙම ගොඩනගෙන්නට කටයුතු කරන්න දෙදුණු අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කර පින්තුල්ලා ගොඩක් ඉන්නවා. මේ විහාර භූමිය නිකන් ඉදිවෙච්ච භූමියක් නෙවෙයි. මිනිස්සුන්ගේ කඳුළු දහඩිය කැප කරලා මේ පොළොව තලයත් එක්කම් පස් වෙලා යන්න ඇති මිනිස්සුන්ගේ නාම ගෝත්‍රයන් ශේෂ වෙලා තියෙනවා. ඒ ශේෂ වෙලා තියෙන සියලු නාම ගෝත්‍රයන් සිහිපත් කරලා මේ වෙනුවෙන් කැපවෙච්ච විහාර භූමියෙන් ගොඩනගන්න කැපවෙච්ච සියලු දෙනාම සිහිපත් කරලා නිදන ප්‍රාර්ථනාවන්ට දුණු සතර වර්ගයේ හැම දෙනාම හතර පේරුවේ දායක හැම දෙනාම සිහිපත් කරලා හැම දෙනාට පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සඳහා වැඩම වදාළ අපේ ගෞරවනීය දේශකයන් වහන්සේට ආශිර්වාද කරනවා. උන්වහන්සේ ලෝකයේ සෝපත් කරන ධර්මයේ දේශනා කරන උන්වහන්සේට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මගේ විහාරවාසී ශිෂ්‍යාවුතුන් වහන්සේලා මගේ ගෝලියෝ 9 දෙනෙක් ඉන්නවා. මේ ඉන්න සියලුම ගෝල රත්නයන් වහන්සේලා මගේ මං ඇතිදරි කරන පෝෂණය කරන මං අධ්‍යාපනය ලබා දෙන හාමුදුරුවෝ වහන්සේලා දැනුම කියනවා. ඒ දැනුම වදන්පුවත් කරනවා වනපොත් කියනවා ඉගෙන ගන්නවා. මේ හැම දෙයක්ම සාසන ජීවිතයේ මගේ ශිෂ්‍ය ආයුෂ්මතුන් වහන්සේලා සියලු දෙනාට කරගෙන යන්න හැකියාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනාවන් කරනවා. මේ සියලු අරමුණු පෙරදරි කරගෙන තමයි මෙබඳු පින්කමක් අද විදිහට සංවිධානය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීට වඩා අරමුණු පිළිබඳ මම පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් බලාපොරොත්තු වෙන්නේ පිළිගැනීමේ කතාව කරන්නටයි අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පුණ්‍ය භූමියට වැඩම වදාළ අපි කවුරුත් රූපවාහිනී හරහා උන්වහන්සේගේ රූපේ කටහඬ දැකලා තියෙනවා, අහන්නේ තියලා ශ්‍රවණය කරලා තියෙනවා. උන්වහන්සේ සජීවීව දකින්න සමහර කෙනෙක් අද වෙන්න පුළුවන්. හැබැයි රූපවාහිනී හරහා කෙනෙක් දැකලා තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ හරහා කට්ටිය සුවපත් වෙලා තියෙනවා. ලංකාව පමණක් නෙවෙයි ලෝකේ පුරා උන්වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ දහම් මනසක පතුරවන්නට උන්වහන්සේ කැපකිරීම කරලා තිබෙනවා. අපි කෙරේ අනුකම්පාවෙන් මේ පුණ්‍ය භූමියට වැඩම වදාළ අති ගෞරවනීය ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාර වාසී හලාවත මහා විහාර අශෝකාවන අරම නිර්මාතෘ රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක රාජකීය පඬිත ශාස්ත්‍රපති නම කියන්නට අවසරයි. පූජනීය නීතිගම චන්දිම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ පාද පත්ම නමස්කාර කරමින් විහාරස්ථානයේ සියලුම මහා සංඝරත්නයේ වෙනුවෙනුත් දායක කාරකාදී සියලු දෙනා වෙනුවෙනුත් මගේ ඥාති හැම දෙනා වෙනුවෙනුත් මම මේ වෙලාව පිළිගනු ලබනවා. අපේ හාමුදුරුවෝ පිළිවෙල ගැනීම සඳහා අපේ පින්වතුන් 3 වතාවක් සද්ද නගලා සාදු නාදයක් පවත්වමු. ලෝකේ මම විශ්වාස කරන දෙයක් තමයි ධර්මයේ නැහැ කියලා කියන්නේ ප්‍රඥාව දියුණු කරගන්න හැකියාවක් නැහැ. ප්‍රඥාව නැති මිනිස්සයා හරියට අරඩුව නැති කෙසෙල් කඳක් වගේ. ධර්මයේ හරහා කෙනෙකුට ජීවිතේ දකින්න පුළුවන් නම් ධර්මයේ තුලින් කෙනෙක්ගේ අඩුපාඩු Tamanට විමර්ශනය කරන්න පුළුවන්. ලෝකයේ තිබෙන උතුම්ම දානේ ධර්ම දානේ පින්කමයි. ධර්ම දානේ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන යථාර්ථය දැකලා ජීවිතය හැඩගස්වා ගන්න පුළුවන් නම් ඒක තමයි බෞද්ධයන්ගේ පරම වගකීම යුතුයකම බවට පත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙච්ච කාරණා මොකන්ද කියන එක හරියාකාර අවබෝධ කරගත්තට පස්සේ අපේ ජීවිතයේ සංසාර විමුක්තිය උදා කරගන්න පුළුවන්. මාගේ ලෝ අශේෂ ජන වන්දනීය භාග්‍යවත් බුදුහාමුදුරු ලෝකෙට පහළ වුණේ කුමක් නිසාද? ඒ කාරණාව අවබෝධ කරගන්න පුළුවන් නම් මේක ලොකු වටිනාකමක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ මොහොමඩලින් දේශනා කරන්න යෙදුණු මේ ධර්මස්කන්ධය දේශනා කරන්නටයි සූදානම බලාපොරොත්තුව.
අපි නැවත වතාවක් මේ වෙලාවේ චාරිත්‍රානුකූලව අපි මාමට ආරාධනා කරනවා හාමුදුරන් වහන්සේට දහත් වට්ටි පිරිනමලා ධර්ම දේශනාව ආරම්භයේ සනිටුහන් කිරීමක් විදියට ආරාධනා කිරීම සඳහා හැම දිනාම සද්ද නගලා සාදු නාදයක් පවත්වමු. හොඳයි හැම දිනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්න කියලා ඊටම කරුණාවෙන් මතක් කර සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමට මත්තෙන් පංචශීලයේ සමාදන් වීම සඳහා තුන්වතාවක් নমස්කාර පාඨයන් සජ්ජායනා කරමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramēraya majjapamā daṭṭhānā veramani sikkhapadang samadhiyami මේ උතුම් තිසරණ සහිත වූ පංචශීලමය ප්‍රතිපත්ති පූජාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ අවබෝධ වීම සඳහා සීල පාරමිතාව වශයෙන් හේතු වේවා වාසනාව වේවා හේතු වාසනාම වේවා සාදු නාදය පවත්වන්නකෝ
නෑ මේ වොයිස් එක රෙකෝඩ් කරන්න. අනිත් ටික මට දාන්න පුළුවන්. අපි දේවතා ආරාධනාව සිද්ධ කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දින්නානං භික්ඛවේන සුප්පතිකාරං වදහාමි මාතුච්ච පිතුච්ච පේ නිග්‍රෝධාරාම පුරාණ විහාරාධිපති ගෝතලේ නාලන්දා මහපිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රවේදී රාජකීය පඬිත තඹුත්තේගම ජීවානන්ද පඬිත හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වතුනි පින්වතියනි පෙබරවාරි මාසේ 22 වෙනිදාට 67 වෙනි ජන්මදිනයේ යෙදුණු ආදරණීය පින්වත් මෑණියන් වහන්සේ ජී.ජී.පී. මැණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසෙත්වා කියලා අපි ආශිර්වාද කරමු. සුනිල් විජේ බණ්ඩාර පියතුමා, ඩිංගිරි බණ්ඩා සීයා, පියදාස සීයා, ඒ වගේම සහෝදර සහෝදරයන් මේ පින්කමට එකතු වුණා. ඒ වගේම සතර පේරුවේ දායක පින්වත් අය පිළිබඳව පඬිත හාමුදුරුවෝ මතක් කළා. ආයෙ ගැන කියන්න ඕනේ නැහැ. දැන් මන අහන්න ඕන. මෙහෙම බණකට ආරාධනා කරපු පළවෙනි දවස. ඒ කියන්නේ මම ඒකින්දම තමයි කිව්ව අර රෙකෝඩින් දාලා දෙන්න. මම ඔය මේ ටීවී channel එකක දාලා දෙන්නම් කියලා මොක හදන්න පුළුවන්. කියන්නේ ළමයි ඉන්නවනේ මං ගාව. ඒකට ළමයිට මං කියලා හදලා දාලා දෙන්න. මේ පිළිගැනීමේ කතාව ඇතුළෙම ලොකු බණ කතාවක් මට මතක් වුණා. මං කියන්න ආපු බණ කතාව නෙමෙයි කියලා දෙන්නේ. පොඩි හාමුදුරු උඩින් තියන්න මට ඕනෙත් නැහැ, බිමින් තියන්න ඕනෙත් නැහැ. මං එහෙම හිතවත් නැහැ. පොඩි හාමුදුරු පිළිගැනීම කරද්දි කිව්වා මේ අපේ අම්මා හරීම මේ සෙනෙහවන්ත අම්මා කෙනෙක් කියලා. දරුවන්ට අම්මලගේ ආදරය දැනෙන්නේ මැරිලා පෙට්ටියේ තියාගෙන ආවට පස්සේ. එතකන් අම්මගේ ලස්සන පේන්නේ, අම්මගේ ආදරය දැනෙන්නේ, අම්මා ඉවසනවා කියලා ඇඟෙන්නේ. ඒ මොලේ වැඩි වුණාම පොඩි ආමතුරු අම්මා ගැන කියද්දි මට හිතෙච්ච දේ තමයි මැරිලා මිනිස්සු ಗುಣ කතන කතා කළාට වැඩක් නැහැ, ඒ අයට ඇහෙන්නේ.
ඒවට කියන්නේ පම්පෝරි ගහනවා කියලා. ඒක ඇහෙන්නේ නැති දෙයක්. ඒ නිබ්බුතා නෝන සාමාතානේ නිවිච්චි අම්මා කෙනෙක් වෙන්න පුළුවන්කම තිබුණේ නිවිච්චි දරුවෝ හදපු නිසා. අපි දැවෙන්නේ අපිම කරගත්ත සසර දේවල්. අපිම කරගත්ත දේවල් නිසා අපි දැවෙනවා. අපිම කරගත්ත දේවල් නිසා අපි නිවෙනවා. කවුරුත් නිසා කරපු දේවල් නෙවෙයි, තම තමා විසින් කරගත්ත දේවල් වලට තමයි නිවීමත් දැවීමත් දෙක සිතට ගෙනල්ලා දීලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙදී මේ හරි විශාල ධනයක් තිබුණු මහත්තයෙක් හිටියා. කොච්චර ධනෙ තිබ්බද කියලා කිව්වොත් පරම්පරා 7කට කන්න පුළුවන් ධනය එක මහත්තයෙකුගේ ගෙදර තිබ්බා. පරම්පරා කීයකටද? 7ක්. ඔයත් අංගෙ තියෙනවද? පරම්පරා 7ක්. එච්චර ධනෙ තිබුණු ගෙදර හිටි එකම එක පුතයි. එච්චර ධනෙ තිබ්බත් පුතු කීයද? එකයි. ඒකට කිරියම්මට නම් හිටිය කෝනනේ 7ක් 8ක් දුක ඈ? ඒක තමයි. ඉතින් මේ මහත්තයාට හිටියේ එක්කෙන. නෝනටත් එක්කෙන. කොහොම ටික කාලයක් ඉන්නකොට මේ දෙවුර මේ බුදුහාමුදුරුව වැඩ ඉන්න පණිවිඩේ කනට වැටුණා. කොල්ල කුරුට්ට යනවනේ එතකොට බලලා එන්න කියලානේ. පොඩි හාමුදුරුවොත් මහාන වෙන්න ආවේ තව හාමුදුරු කෙනෙක් දැක්ක හින්දානේ. මමත් එහෙම තමයි. නේ? පොඩි හාමුදුරු කෙනෙක් ධාතු ප්‍රදර්ශනයට එවුවා පන්සලේ ගියා ඉතින් යන්න ඕන කියලා. මේ පොඩි ළමයාත් පන්සලට යනවා. ඒ කියන්නේ දෙවුරන් වෙහෙර ළඟ. ඒ යනකොට බුදුහාමුදුරුවෝ බණ කියනවා. මිනිස්සු එනවා යනවා. ඒ පරිසරය හරිය නිවිලා. ඊට පස්සේදී ගෙදර ගිහිල්ලා පුංචි පිකටින් එකක් කළා. උද්ඝෝෂණයක් කළා. තමයි. තාත්තා ගෙදරට එක්කන් ඇවිල්ලා අපේ තාත්තා හොඳට බොනවා. වලිය ඇල්ලුවා ගේ ඇතුලේ. අම්මට ගැහුවා හිට මට මතකයි. මේ මැනිකේ කියලා කියන්නේ මැනිකේට ඕනනම් ගිහිල්ලා මහාන වෙනවා කොල්ල මහාන කරන්න බෑ කියලා. ආපහු ඉස්කෝලේ යද්දී ආයෙ හොරෙන් ගියා. ඉන්න බෑනේ ආයෙ හොරෙන් ගියා. ආයෙත් තාත්තා ගහලා ගෙදර එක්කන් ඇවිල්ලා එදා මට කියපු කතාව තමයි සිවුර ඇරලා ගෙදර ආවොත් එහෙම 4 හන්දි කඩලා එල්ලනවා කිව්වා. ඇයි සිවුරාල කෙනෙක් ගමේ ඉන්න බෑ කිව්වා. අපි මුල්ගම්කාර මිනිස්සු. ඒ කියන්නේ අපේ තාත්තගේ પરම්පරාවම ඒ ගමේ. ඒතර මුල්ගම්කාරයෝ. ඔයත් අන්ට ඉගෙන ගන්න ඕනේ නැහැ නේ. මුල්ගම්කාරයාගේ ගෙදරට තමයි දීලා තියෙන්නේ හොරුවේ යතුරු. ඒ වයිති මිනිහටනේ. අපේ ගෙදර තමයි හොරුවේ යතුරු තිබ්බ ඉස්සර. කිව්වා මේ ගෙදර මුල්ගම්කාරයෝ හිටිය මිසක් සිවුරාලලා හිටපු ගෙදරක් නෙමෙයි කිව්වා එන්න බෑ කිව්වා. මටත් යන්න හිතිච්ච වෙලාවන් නම් අනන්තයි. ලේසි නෑ ජීවිතේ. නේ? පොඩි හාමුදුරලට වඩා දුෂ්කර මං වින්ද. 4ට නැගිටින්න ඕන, වත පිරත කියන්න ඕන, පඩික්කම් හොදන්න. මම පඩික්කම් හොදලා තියෙනවා. හොදලා තියෙනවා. අද පඩික්කමට කෙල ගහන්නේ ඉටිවරයක් දාලානේ, shopping කවරේ දාලා. මම පඩික්කම හොදන කාලේ shopping උර දැම්මේ නෑ. මම පිරිවෙන ඉගෙන ගන්නකොට පඬිත් හාමුදුරුවෝ එළි වෙනකම් බුලත් පිට කාලා පඩික්කම පුරවල තියෙනවා. අතෙන් හොදන්න ඕන ගිහිල්ලා. මට පේන්න බැරි ගුරුවරයා ඒ හාමුදුරුවෝ. හැබැයි මට පාලි ඉගෙනනවා. මම අදත් යනවා ගිහිල්ලා බලලා එන්න හාමුදුරුවෝ හොරන ඉන්නේ. ඒ අපේ ජීවිත තුළට හික්මීම පුරුදු කළා. හැමදාම මොකද්ද පුරුදු කළේ? හික්මීම. මිදුල අතු ගන්න දැම්මහම අතු ගන්න පොඩි හාමුදුරුවෝ 6 සැරයක් විතර. එක්ක ඉදලේ පාරවල් නැහැ කියනවා.
ඊළඟට කුණු ගොඩ ගහලා විසික් කළ නැහැ පිළිවෙලට කියනවා. වතුර දාලා අතු ගාලා නැහැ කියනවා. එදා නම් මට හිතුනේ කරුමයක් කියලා. ඇයි අපි වැවේ නාලා කලිසම ගලවලා අම්මට උඩින් යවන්නේ නේ? අම්ම බනින්නේ නැහැ. අම්ම බනින්නේ ආය අරක හොදගෙන ආය හරක් ටික දක්ක ගන්නවා වගේ අර ටික දක්කගෙන ගෙදර අරන් යනවා. පන්සලේ පඩික්කම් හොදන්න ඕන අතු ගන්න ඕන. දානශාලා වත කරන එක තමයි පාම වෙච්ච එකනේ. ඇයි උදේට පිඟන් හොදන්න ඕන, පාත්‍ර තැටි හොදන්න ඕන, බුද්ධ පූජාව තියන්න ඕන. මම බුද්ධ පූජාව තියලා පාත්‍රය අමතක වුණා කියලා අපේ නායක හඳුරු බුදුන් වඳින්න ගියා 7ට දවල් පූජා කරපු එක තිබ්බා. එහෙම මට ඇවිල්ලා ඇහුවා උන්වහන්සේ බුදුහාඳුරු රැට කනවද දැකලා තිබ්බද කියලා. එතකොට තමයි මට මතක් වුණේ පාත්‍රේ බුදු ගෙදර ඇතුලේ කියලා. අකුණු වේගයෙන් ගියා හරි සැරයි. අකුණු වේගයෙන් ගියා හාමුදුරුවන්ට අමතක වුණා පාත්‍රය දාලා දුන්නා මේ ඉටි කවරයක් උඩට දාලා දාන් ටික ගහලා කිව්වා ඕක අනන්න කියලා. ඒ කියන්නේ මෙහෙම මෙරි වෙන්න අනන්න කිව්වා. හාමුදුරුවන්ට බණක් ඇවිල්ලා හාමුදුරුව බණට ගියා. මං එළි වෙනකන් පාන්දර 1 විතර වෙනකන් අරක අනනවා හොද්දි වෙලා. පන්සල් ජීවිතය කියන්නේ ලේසි දෙයක්ද? ලේසි දෙයක් නෙවෙයි. ඒක හරි අමාරුයි. ඒක හරි ලේසිද? හරි අමාරු වැඩක්. ඔකට හරි ලස්සන හාමුදුරු කෙනෙක් කවියක් කිව්වා. දානෙට බනට පිරිතට හත් වලානෙට යන්නට ඕන කිව් වතාවට පොඩ්ඩක් වැරදුනොත් දායක යගේ කට කුලකීමට හැරෙයි දුන්බත් ඇටේ සිට. ඔයත් එහෙම නෙවෙයි කියලා පොඩි හාමුදුරු කිව්වා. නේ? මට ඉන්නේ අම්මලයි මට ඉන්නේ තාත්තලයි කියලා. ඔහොම වචනයක් මට ඇහුනේ කොළඹ සුනේත්‍රාරාමේ ඉන්නවා කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අසගිරි මහ විහාර පාර්ශවයේ කර්මාචාර්ය අවසරයි ඇලිකේවල සීලානන්ද කියලා නායක හාමුදුරු කෙනෙක්. නායක හාමුදුරුවොත් කිව්වා මට දායකයෝ නෑ මට ඉන්නේ අම්මලයි තාත්තලයි කියලා. ඊළඟට හිච්චි පන්සල තමයි මෙහි පන්සල. මේ ඔක්කොමලා මට අම්මලයි තාත්තලයි කියලා. ජීවිතේ අපි නිවෙන්නේ ඔය ඇත්තු නිවෙන්නේ ආදරයෙන්ද. එහෙම නැත්තම් කවුරුත් නිවෙන්නේ අර පොඩි කොල්ල ගෙදර ඇවිල්ලා අම්මට කිව්වා මේ ඔයා දන්නවද මට මහාන වෙන්න ඕන කියලා. කාටද කිව්වේ? අම්මට. මොකක් හිතෙන්නේ නැද්ද අම්මට? අම්මා උඩ ගියා. ඇයි උඩ ගියේ? ඔයත් හිටියක් දෙන්නේ නැහනේ. ඕක තමයි අම්මට. එකෙක් හිටපු හින්දා කිව්වේ බෑ. කවුද කිව්වේ? අම්මා. බෑ. මේ પરම්පරාවකටම ඉන්නේ උඹ විතරයි. මේ ධනයත් උඹට, මේ යාන වාහනත් උඹට, ඉඩ කඩනොත් උඹට, සේවක දෙසිදස්සොත් උඹට. මේකේ කාලෙ බිල හිටහන්. මොකටද පන්සල් වලට යන්නේ? කියද්දි මේ ළන්දාරිය ඇඳට ගිහිල්ලා ගිරිබලි අතට වැටුණා. ගිරිබලි අතට වැටෙනවා කියන්නේ මොකක්ද? ඒක බොරු කියන්න එපා. ගිරිබලි අතට වැටෙනවා කියන්නේ මූණ උඩට තියාගෙන වැටෙනවා. නේ? හොත්තෝය කියන්නේ යටට. නේ? මම ඔකේ ක්‍රමයක් කියන්න හොයාගන්න. මම පිළිවෙන්නේ උගන්වන්නේ මම කියන්නේ 2006. දැන් උගන්වන්නේ මම කියන්නේ සිංහල. ස්ත්‍රීන්ට තරහක් ගියාම ස්ත්‍රීන් නිදියන්නේ හොත්තෝය බිමට. මතක් කරලා බලන්න තරහ ගියපු දවසක්. නේ? ඒ අය හොත්තෝය ඒ කොට්ට බදා ගන්නවා මුණින් අතට වැටිලා තමයි අඬන්නේ ඔක්කොම. ඒ කාන්තාවගේ ස්වභාවය. එයාලට කියන්නේ හොත්තෝය. දැන් අර මේ කුණ්ඩල කේසගේ කතාවේ තියෙනනේ බතුත් නොකා ඇඳට නැගීලා හොත්තෝය කියලානේ කියන්නේ. ඒ අය කරපු උද්ඝෝෂණය. හැබැයි පිරිමි බිම අතට හැරිලා නිතියන්නේ.
පිරිමි බිමට ඒ කියන්නේ මුණින් අතට හැරිලා නිදියන්නේ නෑ. ඒක පිරිමියගේ තියෙන පෞරුෂත්වය. මුණින් අතට හැරිලා නිදියනවා නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඉතින් ගෙදර ගිහලා මීට අහලා බලන්න. මේ පිරිමි හරි පෞරුෂයි. නේ තාත්තා කවදාකවත් එක්ක වම් ඇලේට නිදියනවා නැත්නම් දකුණු ඇලේට නිදියනවා නැත්නම් තාත්තා උඩ අතට හැරිලා නිදියන්නේ නේ. ඒක තමයි තාත්තා කියලා. කෑවද? කෑවේ නෑ. ඔයත්තන්ට ජීවිතේ රිදිච්චිම දවසක් මොකක්ද? දරුවෝ කියන්නේ නේ. අද ගිහිල්ලා අල්ලගත්තොත් ওই ටෙක්නික් එක අම්මලාගේ හිත ගොඩාක් රිදෙන තැන තමයි කෑවේ නැතුව හිටියොත්. හැබැයි දංගුඩට කිතුරු වෙන්නම කෑවත් මොකද කියන්නේ? අම්මා කහට කෝට්ටයක් බීලා කියනවා මං කෑවනේ නම්වල කාපල්ලා. අම්මා කැමති මුට්ටිය හිස් වෙනවට. හැබැයි අපි අම්මට මුට්ටිය දානවා. අම්මා කැමති මුට්ටිය හිස් වෙනවට. ඒ නිසා මේ අම්මා හොඳට පුතාට උයලා කෑම ටික අරන් ගිහින් ළඟට දෙනකොට නෑ කන හැදක්. එක දවසක් හිටිය, දෙකක් හිටිය, තුනක් හිටිය. දැන් අම්මට ඉන්න පුළුවන්ද? ඉන්න බෑ, පපුව පැලෙනවා වගේ. මහත්තයාට ගිහිල්ලා කිව්වා අනේ මහත්තයා ඌ කටගෙදරින් යන්න දෙමු. දවස් ගාණක් කෑවේ නැහැ. ඒ දවස් ගානම අම්මා කාලත් නැහැ. මහත්තයා කිව්වා නෑ තව දවසක් ඉන්නවා. එතකොට ඔක කයි බඩගිනි හැදෙනකොට 4 වෙනි දවසක් ගියා කන්නේ. යාළුවෝ ඇවිල්ලා කිව්වා අර නෝනට අම්මට කිව්වා දැන් ඔය අත්තන්ගේ වචන වලින් කියන්න ඇති ඇන්ටි මරුණොත් නම් එකෙක් නෑ මහා නෝනොත් එකෙක් බලන් හරි ඉන්නවනේ ඕක කොහෙ කරලා දාන්න කියලා. ඒ වගේ යාළුවෝ ඇවිල්ලා කිව්වා දැන් මරුණොත් අම්මට පුතෙක් නෑනේ. ඒ නිසා මහාන කරන්න බලන් හරි කෙනෙක් ඉන්නවා කියලා. දැන් මේ පණිවිඩය sannivedanaya කරන්නේ කවුද? අම්මා. අද මන් දන්නේ මේ පැත්තේ නම් කොහොමද කියලා. අපි තනුරාදපුරේ හාඳුරු තනුරාදපුරේ නේ. ඒ ගහලා බැනලා නෙමෙයි. තාත්තගේ ආදරයයි දයාවයි ස්නේහවන්තකමයි ඒ දුෂ්කරතාවෙන් අපිව පෝෂණය කරන නිසායි අපේ හිත ඇතුලේ තියෙන ලොකු සෙනෙහසක්. ඒ නිසා තාත්තගේ ඇස් දෙක දිහා සාමාන්‍යයෙන් බලන්නේ. මටත් මගේ තාත්තා මැරුණේ නම් 2008. හැබැයි අද කිව්වොත් මොන වගේද කියලා මට මතක නැහැ. බලන්නේ මොන. ඒ ගහන බණින නිසා නෙමෙයි හරි පුදුම ගෞරවයක් තිබ්බ. ඒක හැදුවේ අම්මා. කොහොමද හැදුවේ? බත් මුට්ටි ඉස්සරලම ටික බෙද්දේ කාටද? නේ ඔයත් දන්නවනේ. මඩක් හරි නැත්තම් අර නෑබිලි අරගෙන නෑබිලියට ඉස්සරලම අරින්නේ තාත්තට. ඊට පස්සේ ගෙදර ඉන්න පුතාට. ඊට පස්සේ තමයි දුවට බෙදන්නේ. ඇයි දුවට එහෙම කරන්නේ? උඹ හාල් ටික ගැරුවොත් නුහුරට උඹම කාපන් ගල් ටික. ඒ නිසා හොඳට ගරපන් කියලා අම්මා ඉගැන්නුවා. වෙන දෙයකට නෙමෙයි. උඹ කසාත බැඳලා යන්න ඕන. ඒ මිනිස්සයාට ගල් කන්න දුන්නොත් උඹට දීගෙත් ඇරෙන්න වෙනවා. එහෙනම් පුතේ ඔයා කන්න ඕන දෙම වැඩි හිටියන්ට වෙන් කරලා. තාත් අම්මා ඒකෙන් ගෞරවය හදනවා. ඊළඟට අද නම් නෑ මම මේ බණ කතාව අර ඒකෙන්ද කිව්වන්නම් හැදුවේ. අද එනකොට නම් ටීවී එක බල ඉන්නවා නේ. ස්ටූල් එක උඩ කකුල තියාගෙන ඉන්නවා. මං ආවා කියලා දරුවන්ට තාත්තා තමයි දොර ඇරලා කියන්න ඕන. නේ? උන් ඔක්කොගෙම ලෝකේ වෙලා තියෙන්නේ අඟල් දෙකක ලෝකයක්. ඒ කියන්නේ ඩිස්ප්ලේ එකක් තමයි ලෝකේ. අතේ තියෙන හරිය ලොකු ෆෝන් එකක්. ඒක ඇතුලේ තමයි ලෝකේ. ඔයත් හිතනවද නැහැ කියලා? පාරේ ගියත් යන්නේ ඒකෙන්නේ. නේ? ඒක දිහා බලාගෙන යනවා. ඊළඟට කන් දෙකට ගහ ගන්නවා ඇබ දෙකක්. ඉයර්ෆෝන් දෙකක්.
ඉස්සර තිබුණානේ නැන්දමාම අඳුන ගන්න එකක් තිබුණා. ගමේ මිනිස්සු අඳුන ගන්න එකක් තිබුණා. වෙසක් කාලෙට වෙසක් කාඩ් ගොඩාක් ලියලා යවනවා. නේ? වෙසක් කාඩ් යවනවා. මේ ඔක්කොගේම ඇතුලේ තිබුණේ සමගිය එකමුතුකම. නේ? අද මේ සමාජයේ නෑ. දැන් කෙන්දරලි හටින් කියද්දී අම්මට කිරි එරෙනවනේ. එයි මේකක් අහලා නෑ. බඩගිනිත් ඇති. හැබැයි පණිවිඩේ ගෙනියන්නත් බයයි. ඒ නිසා අභියෝගේ බාරගන්නේ කවුද? අම්මා. දරුවෙක් වැරදි කරොත් බැනුම් අහන්නේ කවුද තාත්තගෙන්? අම්මා බැනුම් අහන්නේ. අම්මා තමයි තාත්තට හැම දෙයක්ම sannivedanaya කරලා තියෙන්නේ. ඒක තාත්තා කියනවා මම යන හැඩ නම් මට අල්ලන්නේ නැහැ. ඒකට අම්මා තමයි සුද්ධ කරන්නේ. අම්මා කියනවා "ඊ ඔයා හිතන විදිහනේ කරබාගෙන නිකන් ඉන්න එකක් කොල්ලන්නේ ඔය ගිහිලා පුතේ." කියන්නේ අම්මා තමයි පුතාව රකින්නේ. ඒක ඇත්තම කතාවක් නේ. මට දරුවෝ නැහැ. ඔයත් අන්න දරුවෝ ඉන්නවනේ. ඔයත් දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා තාත්තට ගිහින් අම්මා ඉතින් අපේ එකා මැරුණොත් එහෙම කොල්ලෙකුත් නෑනේ. හාමුදුරු කෙනෙක් වුණොත් නම් කමක් නෑනේ. ඇවිල්ලා බලලා හරියයි. ඒකින්ම මහාන කරන්න කමක් නෑ. මං නම් කැමති. කවුද කිව්වේ? අම්මා. තාත්තා අම්මා උඩට ගානට ප්‍රශ්නේ දැම්මා. මම කැමති නෑ. ඔයා කැමති නිසා මං කැමති. නැත්තම් යන්න කෙනෙක් මම කිව්වනේ හැරෙනකොටම කියලා කියන්නේ තාත්තත් ඇත්තටම ඇඳලා. හැබැයි තාත්තා හරි උගත වෙලා අම්මා ටිකක් තලන්න තමයි හදන්නේ තැලෙන නිසා. ඊට පස්සේ කිව්වා කමක් නැහැ එහෙනම් ඔයා කැමති නම් ගිහිල්ලා මහාන කරන්න. දැන් කවුරු කැමති හින්දාද? අම්මා කැමති හින්දා. ඒ කියන්නේ දැන් තාත්තා කැමතිම නැහැනේ. ඔන්න ඔය වචනේ ආවේ බුදුහාඳුරු විනය නීතියක් පනවපු නිසා. බුදුරජාණන් වහන්සේ මාස 3කට පස්සේ තාත්තා හම්බ වෙන්න ගියාම තාත්තට කියනවා රාහුලත් මහාන කළා නන්දත් මහාන කළා තාත්තා පුතාට හරි ලස්සන කියමනක් කියනවා තාත්තා කියනවා පුතාට මං බණ කතා හැම එකක්ම ගන්නේ ඔයත්තු ගන්න විදිහට නෙමෙයි ඒ ධර්ම විකෘති කරන්න නම් නෙවෙයි තාත්තෙක් එහෙම කියන්නේ නැහැ කියනවද ඉතින් දැන් පොඩි හාමුදුරන්ට තාම කියන්නේ නැහැ අම්මා ලොකු හාමුදුරුවෝ කියලානේ. තාම කියන්නේ පොඩි හාමුදුරුවෝ ඉතින් මටත් එහෙමනේ. ඒක එයාගේ හැටිනේ. ඉතින් බුදු වුණා කියලා බුදු පුතේ කියලා කියයිද? ඔය එකක් කියන්නේ තාත්තා කිව්ව පුතා. උඹේ එකා බව ඇත්ත රාහුල. උඹේ එකා බව ඇත්ත රාහුල. හැබැයි නන්ද උඹේ නෙමෙයිනේ. උඹ නන්ද මහාන කළ එකකින් අහලාද? කියන්නේ වලියක් නේ. ඔයත් හිතනවද මේ සාමකාමීව ප්‍රශ්න විසඳ ගන්න නැති කියලා මේ සුද්ධෝදන රජුරු? රජුරවන්ට පුදුම ස්ට්‍රෙස් එකක් තිබුණා. ඇයි මේ කොල්ල සක්විති කරන්න ඕන. ඒ නිසා මේ මාලිගා තුනකුත් හදලා දුන්නා. කන්තක කියන අශ්වයෙක් නේ. කන්තක කියන්නේ කොයි වගේ කෙනෙක්ද? කොයි වගේ කෙනෙක්ද? හරි සැප පහසු අශ්වයෙක්. එයාගේ ලෝම හරි සිනිදුයි. ඒ බුද්ධ වංශ අට කතාවේ තියෙනවා කියවලා බලන්න නිකන් ඉන්න ගම. ලෝම හරි සිනිදුයි. ඒ වගේම මේ බෙල්ලේ තියෙන ලෝම ටික අතෙන් මිරිකලා අල්ල ගන්න පුළුවන්. අය ලනු දාන්න ඕනේ පොඩ්ඩක් කන්න දුන්නාම ගොඩාක් දුර යන්න පුළුවන්. ඒ වගේම අනිත් අශ්වයන්ට වඩා වේගෙන් දුවන්න පුළුවන්. හරියට කිව්වොත් අද ලෝකේ හදන ලස්සනම වේගවත් වාහනයක් වගේ තමයි එදා හිටපු කන්තක. ඒ විතරක් නෙමෙයි එයා හරි කාරුණිකයි. කොච්චර කාරුණිකද කිව්වොත් ලෝකේ හාම්පුතා දාලා ගියා කියලා ලය පෙරලා මැරිච්ච එක්කුට ඉන්නවා නම් ඉන්නේ කන්තක විතරයි. ඔයා නැති වුණාම මගේ පපුව පැලෙයි කියලා කියපු මිනිස්සුම තමයි එකක් දෙකක් හැදුවට පස්සේ දික්කසාද වෙලා තියෙන්නේ. මගේ පපුව පැලුන්නේ නැහනේ. හැබැයි කන්තකගේ පැලුණානේ. තාත්තගේ තේරෙවිල්ල හරිද නැද්ද? හරියටම හරි. එච්චරත් කරලා ඒ මදිවට ගැහණියක් හොයන්න නේ? යශෝදරා හොයපු ලේසි වැඩක්ද? ලේසි වැඩක්ද? කලුනික හොයනවා වගේ හෙව්වේ යශෝදරා නේ. හරියම ලස්සන වෙන්න ඕන, සිනිදු වෙන්න ඕන, රූප සම්පත්තියක් තියෙන්න ඕන,
කුලයන්ගෙන් පිරිසුදු වෙලක් තියෙන්න ඕන, වරලස දිගට තියෙන්නත් ඕන. පුදුම දේවල් බැලුව කොල්ලට තාත්තා කෙල්ලෙක් හොයලා දෙන්න. එහෙම තමයි යසෝදරා එක්කගෙන ආවේ. එච්චරක් කරලා මේකා මටත් නොකියා ගෙදරින් ගියා. දැන් තාත්තට තරහක් නැහැ. තාත්තට තරහයි. හැබැයි නිකන් හිටියෙත් නෑ තාත්තා. නිකන් හිටියද? නෑ. තාත්තා අද නම් ඉතින් WhatsApp වල track කරන්න පුළුවන්, live location share කරන්න පුළුවන්, ඔය ඔක්කොම තියෙන. අද එදා තාත්තා කලේ පුතා ගියාට පස්සේදී පිටිපස්සෙන් යවුව පණිවිඩ ගෙනෙන්න මිනිස්සු. ඒ නිසා තමයි අර දුර්ගේශ්වරී වල බෝධිසත්වය දුෂ්කර ක්‍රියා කරද්දී පණිවිඩේ එන්නේ යසෝදරාට. ඒ නිසා තමයි යසෝදරා කියන්නේ මේ අවුවේ තියෙන රැස්මාලා අඩු වේවා කියලා. ඇයි කියන්නේ? ඒ විඳින දුක gedaraට sannivedane උනා. කණ්ඩ දෙයක් නැතුව ඉන්නකොට තමයි කිව්වේ මොකක් කියලාද? කැලේ තියෙන කොයි දේවත් රස වේවා කියලා. ඒ කියන්නේ මිනිහට කණ්ඩ නෑ දෙයියනේ, ගහක ගෙඩි හැදිලා මගේ මිනිස්සයාගේ බඩ පුරවපන්. මේ ගෙදරට පණිවිඩේ ආවා. ඒ කියන්නේ තාත්තා හිටියේ පුදුම පීඩනයකින්. කොල්ලා උටුන්න ගත්තෙත් නෑ, ගෙදරනොත් ගියා, එන්නෙත් නෑ. පණිවිඩ යවුව 900, ඒ කියන්නේ 1000 කොටස් 3ක් යවුවනේ. 1000 කොටස් 3ක් අවසානට යවපු 1000 තමයි කාලුදායිගේ 1000. එච්චර යවල දැන් ඔය ඇත්තම හිතන්නේ ඉතින්නේ උඹ මාව බලලා යන්න වරෙන් කීගේ මැසේජ් දැම්මොත් 7-8 වතාවක් දැම්මේ නැත්තම් ඔය ඇත්තන්ට මොකෝ වෙන්නේ? ඔක නොයන එකම හොඳයි හාමුදුරනේ කියලා හිත හදා ගන්නවා. තාත්තා 900ක් සෙනග යවුවා. 300ක්. 9000යි 3000ක් යවුවා. ඒත් ආවේ නැහැ. ඒ කාලුදායි එක්කගෙන එනකොට මෙන්න රාහුල මහනකලා ගිහිල්ලා කිව්වා පුතා උඹ දන්නවද මේ හැම කැපුවට පස්සේ හම්බ වෙන්නේ මොකක් කියලාද? මස් කියලා. මස් කැපුවට පස්සේ හම්බ වෙන්නේ නහර කියලා. නහර කැපුවට පස්සේ හම්බ වෙන්නේ ඇට කියලා. ඇට කැපුවට පස්සේ හම්බ වෙන්නේ ඇට මිදුළු කියලා. අට්ටි මිජ්ජං ආරූහති. පුතේ දරු සෙනෙහස තැම්පත් වෙන්නේ ඇට මිදුළු වාස්සේ. උඹ ඒක දැනගනින්. උඹ ගෙදරින් ගියාට පස්සේ මං විඳ දුක තුනී කරගත්තේ මේ කිරිසප්පය දිහා බලලා රාහුල ගැන. උඹ ඒක මහාන කළාට පස්සේ මං හිත හදාගත්තේ නන්ද ගැන හිතලා. උඹ හරි జగතා. උඹත් ගියා කොල්ල දෙන්නත් එක්කගෙන ගියා. හැබැයි මට දැනෙන දුක වෙන ලෝකෙ කිසිම අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට දැනෙන්න දෙන්න එපා. මගේ පපුව පැලෙන්නේ නැහැ. මං හරි හයිය නිසා. හැබැයි පපුව පැලිලා මැරෙන්න පුළුවන් දරුසෙනෙහස තියෙන අම්මා තාත්තා කෙනෙක්. ඒ නිසා දෙමෝපියන්ගෙන් අහන්න නැතුව නම් මහාන කරන්න එපා කියලා. උපසම්පදාවක්වත් දෙන්නේ නැහැ. කසාත බඳලා හිටපු කෙනෙක් මහාන වෙලා ගියොත් උපසම්පදා වෙන්න නෝනගෙන් ලියුමක් ඉල්ලනවා. අස්කිරි මල්ලතු දෙහි පාර්ශවෙන් නම් ලියුමක් ඉල්ලනවා මේ නෝනගේ කැමැත්ත අරගෙන එන්න කියලා. ඇයි? ඇය දැනුවත් නැත්නම් ඇයට දුක දරා ගන්න බැරි වෙයි කියන එක බුද්ධ දේශනාවේ හාමුදුරුවරුන්ට උගන්වලා තියෙන නිසා. දැන් හිතලා බලන්න මේ බුදුහාඳුරුවන්ගේ ඉගැන්වීම නිසා කොල්ලට හිතුමතේ ගෙදරින් යන්න බෑ. අම්මා තාත්තගේ අවසර අරගෙන ගිහින්ම මහාන වෙන්න උන. මහාන වුණා. මහාන වෙලා මේ අත වගේ මේ ස්ථීර පන්සලක් නැහැනේ. බුදුහාඳුරුව ගාව මහාන වුණා. පාත්‍රයක් අතට හම්බුණා. කමටහන් අරගෙන කැලෑවට වැඩියා. අවුරුදු ගාණක් භාවනා කරනවා. හිත දියුණු වෙන්නේ නැහැ. ගෙදර යන්නෙත් නැහැ. හිත දියුණු වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ පින්ඩපාතයෙන් තමයි යැපෙන්නේ. ඒවට කියනවා දුතාංග කියලා. මොනවා කියලාද කියන්නේ? දුතාංග.
දැන් ওই මහා කශ්‍යප මහරහතන් වහන්සේ එහෙම දුතාංගදර මහරහතන් වහන්සේලාගෙන් අගතනතුරටපත් වෙච්ච උත්තමය. හරිම ලස්සන. හාමුදුරුවෝ දැක්කද? දැක්කනේ. කේවල බලන්න මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතය ගැන ඒක පුදුම විදිහට ඇස් දෙකට කඳුළු වෙනවා. ඕක කියෙව්වට පස්සේ මං ගැන පොඩි කයියක් දැම්මොත් එහෙම මං ගිහින් බලලාව උන්වහන්සේ වැඩ හිටපු තැන. මේ බුද්ධ ගයාවේ ඉඳලා ටිකක් දුර තියෙන්නේ ඉන්න ගම පොඩි හාමුදුරුවෝ යන්න මේ උන්වහන්සේ දවසකට එක ඉර ගානේ කළු ගලේ මෙහෙම ඇදලා තියෙනවා. අවුරුදු 9ක් වැඩ හිටියා කියන්න එතන මේ කළු ගලේ ඉරි තියෙනවා. එක කියන්නේ 365 ව 9ක්. මේ පරිසරය හරීම ලස්සනයි. පිනකටද කොහෙද එදා මං වඳින්න ගියපු දවසේ පල්ලෙහාට හොද්දටම වහිනවා. පුදුම ලස්සනක් තියෙන්නේ නිකන් රමණීයානේ අරඤ්ඤානේ තමයි. එන්න හිතෙන්නේ අපි උදේ 8ට විතර ගියේ අපි බැස්සේ හවස 6:00ට විතර. එළවනවනේ Hindu මිනිස්සුනේ. ඒ නිසා ආව නැත්තම් රැයත් ඉන්න ආසාවක් හිතුණා. ඒ තරම් හරි සෞම්‍ය පරිසරයක්. හරි ලස්සනයි මහා කශ්‍යප හාමුදුරුවෝ. ඒ වගේ මේ හාමුදුරුවෝ දුතාංගයක් රකින්නවා. ඒ කියන්නේ මේ පිණ්ඩපාතයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක හරි බලවත් දුතාංගයක්. හොඳේ. දැන් ඔයත් හිතනවානේ මේ අනේ අපිත් එහෙමනේ නෑ. ගෙදරක් පාසා වඩිනවා ගෙදරක්වත් අරින්නේ නෑ. එක ගෙදරකින් දාන ටික ලැබුණොත් ඒක වළඳලා ජීවත් වෙනවා. දැන් හිතන්න මේක ලේසි වැඩක්ද? නෑනේ. බැරි වෙලාවකවත් එක ගෙදරකට යනකොට පිලුණුබත් පූජා කළොත් මොකෝ කරන්නේ? දැන් අද නම් ෆ්‍රිජ් එකක් තිබ්බට ඒ දවස්වල ෆ්‍රිජ් තිබ්බද? නෑනේ. අද oven එකක් තිබ්බට ඒ කාලේ oven එකක් තිබ්බද? තිබ්බේ නෑ. මිනිස්සු දානේ පූජා කළා පිලුණු ආහාර පවා. අයි හාමුදුරු කෙනෙක් දැක්කේ ගොඩ කාලෙකින්නේ. ඒකට ඉක්මනටම Taman ළඟ තියෙන දේ ගිහිල්ලා දන් දුන්නා. ඊළඟට කොටසක් අයට දන් දෙන්න දෙයක් නැතුව මේ වේල හිටපු තල තියෙන්නේ. තල අහුරක් අරන් ගිහින් පාත්‍රයට පූජා කරද්දි බැරි වෙලාවකවත් ඒ දුතාංගේ සමාදන් වෙලා හිටපු හාමුදුරු වළඳන්නේ තල ටික විතරයි. ඊළඟ ගෙදර වඩින්න බෑ රසවත් දානයක් කියලා හොයාගෙන. ඒකයි දුතාංගේ තියෙන බලවත්කම. දැන් කොහොම සැපට හිටපු හාමුදුරුවෝද කොල්ලද මේ මහාන වෙලා දුක් විඳින්නේ. කොහොම ඉන්නකොට ගමේ මිනිස්සු කිව්වා හාමුදුරුවෝ හෙට නම් අපේ ගමට වඩින්න එපා. හෙට අපේ ගමට වඩින්න එපා. ඇයි වඩින්න එපා කියන්නේ? හෙට අපි යනවා ඈත පිටිසර ගමකට මේ බිස්නස් කරන්න, වෙළඳාම් කරන්න. ඒ නිසා අපේ ගමේ අය නැහැ. දැන් බලන්න ඒතර මිනිස්සුන්ගේ ජීවිතත් එහෙනම් මේ ගමක් කියන්නේ සමගියෙන් ජීවත් වෙච්ච තැන. මේ හාමුදුරු හොඳයි කියලා උත්තර දීලා ඉන්නකොට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා හාමුදුරුවෝ අම්බලමක ඉන්නවා මේ පුතෙක් මහාන වෙච්ච අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. ඒ තාත්තගේ S2 පේන්නේ අම්මගේ S2 නම් පේනවා. මට පැටලෙන්නත් පුළුවන් දෙන්නගෙන් කාගේ හරි කෙනෙකුට S පේන්නේ නැහැ. මේ හාමුදුරුවන්ට කියලා කියනවා හරි ධනයක් තිබුණලු. ලොකු ගෙදරක් තිබුණලු. ඒ ගෙදර වටේටම අල්ලන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඊටම කවුරුත් නැහැනේ. වයසට යනකොට මොකද වෙන්නේ? ඊටම කුඩා වෙනවනේ. මේ පැතිවල බලන්නකො පන්සල් වල තියෙන කුඹුරුත් ලියද්ද හරි කුඩායි. ලියද්ද හරි කුඩායි. ඒ ලියද්ද කුඩා වෙලා තියෙන්නේ. හැමදාම නියර සැහැපි එක තමයි කරලා තියෙන්නේ බැඳලා නැහැ. නේ? ඒ කියන්නේ මේ කරේ නැත්තම් කවුරුත් රැක්කේ නැත්තම් කවුරුත් gedara වගේ කියන කෙනෙක් නැත්තම් මොකද වෙන්නේ? වටේ ඉන්න මිනිස්සු එයාලගේ ඉඩම ලොකු කරගන්නවා අසරණයාගේ ඉඩම ආක්‍රමණය. ඒක හැටි. අද නම් ඒව කරන්න බෑනේ. අපි තාප්ප දාලා තියෙන්නේ. ඉස්සර එහෙම නෑ.
ඊට පස්සේ හරි ලස්සන වලව්වක් වගේ ලොකු ගෙදරක් තිබුණලු. ඒ ගෙදර තෙමෙන්න පටන් ගන්නකොට හදන්න කෙනෙක් නැහැ. ඇයි හදන්න කෙනෙක් නැත්තේ? අර වයසක දෙන්නට පුළුවන් යා වහලට නගින්න නේ ඇවිද ගන්නවත් බැරි කොට ඔන්න වහල තෙමෙන්න පටන් ගත්තා. ක්‍රීප්ප දිරුවා, පරාලෙ දිරුවා, එතනින් උළු ටික පාත් වුණා, වතුර ගලන්න පටන් ගත්තා, පණිට්ටු තියලා බේරගත්තා, හැලි වලන් තියලා ඕන තරම් අපේ පැත්තේ හිම එකක් ඉනවනේ නේ තෙමෙනකොට. අපේ ගෙදරත් ඉස්සර එහෙම තමයි. දැන් නෑ මල්ලි හදලා තියෙන එක ඉංජිනේරුවා හින්දා. මේ අම්මට නගින්නත් බෑ. මං ඊපරේද කියලා ගිහුවා බොන්චිල්ලාවක් බැඳහන් උඩට ගිහලා. ඉතින් අම්මා පල්ලා මේක උඩ. එහෙනම් මං කෝ යකෝ හදාගන්න බෑ. උන්දත් එක්ක ඉන්න පුළුවන් එක. ඉතින් කියනවා නෑ නෑ ඉතින් කමන්න උඩට එක්කන් යන්න බැරිය කියලා. ඒ වගේ වැඩිහිටියන්ට සලකන්න දරුවෙක් හිටියේ නැත්නම් ගෙදර කඩන් වැටෙනවා. නේ? ඒ නිසානේ ඉස්සර තාත්තා කිව්වේ ඔන්න දැන් ඔයා වළඳ තිබ්බට නම් කමක් නැහැ. හෙට උදේ මතක් කරපන් ඕක මට වහලේ සීට් එක මුළු කෑල්ල හරි මාරු කරන්න ඕනේ නැත්නම් වහල කැඩෙනවා නේ. අද ඒ උන්නම් කරන්නේ නැහැ. මේ වඳුරු වගේ. තෙමෙනකොට පයින්ටුවක් තිබ්බා වෙහි කාලේ ඉවර වුණා ආයෙ හිටියා. පන්සලුත් ඒකෙන් ඉක්මනටම ගැන විනාශ වෙලා යන්නේ. ආදරේ තියෙන්න ඕන ආයතනයකට, ගෙදරකට. කඩන් වැටුණා. කඩන් වැටෙනකොට වයසක දෙනට ඉන්න තැනක් නැහැ. දැන් මොකද කළේ? අර ඔක්කොම ටික දමල ගහලා ගියා අම්බලමට. අද යන්නේ කොහාටද? ආද යන්නේ ඔන්න ඔයකටනේ එල්ඩ හවුස් කියලා කියනවා. නේ හරි හරි ලස්සන නම් දාලා තියෙනවානේ. මේ නම දාලා තිබ්බට වැඩක් නැහැ නේ. වික්ටෝරියා වැඩිහිටි නිවාසය කියලා තියෙන රාජගිරි එකක්. දැකලා තියෙනවද? මම ඔගේ බණට යද්දි මං කෝ වික්ටෝරියා කියලා කියන්නේ රැජිනා. වික්ටෝරියා කියලා කියන්නේ ඉතින් හත්තිලව්වේ ඒකේ ඉන්න ගෑනු මිනිස්සු වෙන රැජිනෝ වගේ ඉන්න පාය. ඉතින් වික්ටෝරියා නම කියන එක හරියන්නේ නේ? වික්ටෝරියාවක් වෙන්නේ අපේ අම්මට අපේ ගෙදරනේ. නැද්ද? පොල්ලතුද, තල්ලතුද, පිදුරද, සීද්ද, සිවිලින්ද මේකේ උන්දට ගානක් නැහැ. නෑ මායි මිනිහයි හදාගත්ත එක අපිට හොඳයි බෝන එකක් කරගනින් කියලා කියන්නේ එයාලගේ ලෝකේ. මේ ගෙදර ඔක්කොම කඩාගෙන වැටුණා. දැන් අර දෙන්න කරන්නේ මොකක්ද? අම්බලමට මිනිස්සු වෙනකොට බත් ටිකක් තම්බල දෙනවා, අතුපතු ගානවා, වලම්පිඟන් හොදනවා, දර ටිකක් කඩලා තියෙනවා. වයසයිනේ. අනේ අර මිනිස්සුත් ඇවිල්ලා කන්න ටිකක් දීලා ඇයි හොඳයි කම්පාලා ආය යනවා. අර හාමුදුරුවන්ට ආරංචි හම්බුණා අම්බලමේ ඉන්නවා හාමුදුරු කෙනෙකුගේ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකු. නේ? පණිවිඩේ කියපු විදිහ. මේ ඊයේ පෙරේදා එක හාමුදුරු කෙනෙක් හැදුවා නිවාසය මේ මොකද්ද බුදුපුත් වැඩි හිටි නිවාසය කියලා. ඒ කියන්නේ හාමුදුරුවරුන්ගේ අම්මලා තාත්තලා රැක බලා ගන්න ආයතනයක් හැදුවා. මම ඕකට විරුද්ධව පත්තරේට ලිපියකුත් ලිව්වා. ඒ වැඩේ හරියන්නේ නැති වැඩ. අපි ලෝකෙට බණ කියලා අපිට බැරිද අපේ අම්මයි තාත්තයි බලා ගන්න? අයියෝ මගේ අම්මත් මං ගෙනල්ලා පන්සලේ තියා ගන්නවා. ඔව් මේ පොඩි හාමුදුරුවින්ද කියන්නේ මේ පුජ්ජිරික කාරණා මගේ අම්මට කැන්සර් එකක් හැදුණා. හැදුනේ මේ වගේම තමයි මම ලොකු දැන් නම් පන්සල් කරන්නේ නැහැ. හරි අමාරු වැඩක්. මේ හාමුදුරුවම කරනවා මට බෑ. මං කරන්නේම නැහැ. මං නායක හාමුදුරන්ට කියලා දෙන්නේ මැරණකන් නායක හාමුදුරනේ මං පන්සලේ පොඩි හාමුදුරුවම තමයි විහාරාධිපතිකම කරගන්න කියලා. මං යන්නේ. මට බෑ හරි වෙහෙසයි. මේ පොඩි හාමුදුරුවින් තම කරනවා වෙන්නේ. අපේ අම්මට කැන්සර් එක හැදුනහම අම්මා මේ වගේ පන්සලක් හදලා ඒ කියන්නේ මෙච්චර ලස්සන නෑ පොඩි පන්සලක් හදලා බුදු ගෙදර හදන්න මුල් ගල තියෙනකොටම අම්මා බඩ අල්ලගෙන කිව්වා මගේ බඩ රිදෙනවා කියලා. අනේ ඊට පස්සේ අපි ඉතින් විහිළු කර කර ඉඳලා මේ රිදෙනවා වැඩි කියපාර හොස්පිටල් අරන් ගියා. දවස් 4ක් විතර යනකොට ආරංචි ආවා අම්මගේ බඩේ කැන්සර් එකක් කියලා. ඊට පස්සේ ඉතින් මම අම්මට කිව්වා අම්ම ඔයා මැරෙනවා කියලා හිතන්න කියලා. දැන් මට පොඩි හාමුදුරුවෝ කියද්දි හිතිච්ච දේ තමයි අම්මට ටෙලිෆෝන් එකකින් මං කියනවා කියලා කිව්වේ. මාත් ඔය වගේ මං ටෙලිෆෝන් එකට වඩා පොඩි හාමුදුරුවෝ කලේ අම්මා ළඟ ගෙනලා තියාගත්ත එක. මටත් හිටියෝ ඇත්ත වගේම තමයි දායකයෝ
මගේ වාහනේ වැඩ කරා දරුවෙක් අපේ අම්මගේ ඇඳුම් ටික ඔක්කොම හොදලා කොල්ලගේ කාමරේ වණනවා. එළිය වණන්න බෑනේ. කාන්ත ඇඳුම්නේ. කොල්ලගේ කාමරේ වණලා ආය අයන් කරලා සුද්ධ කරගෙන අරන් යනවා හොස්පිටල් එකට. කැන්සර් හොස්පිටල් එකට. දොස්තර නම් කිව්වේ අම්මා මැරෙනවා කියලා. මං අපේ අම්මට කිව්වා අම්මා ඉපදිච්ච මිනිස්සු හැමෝම මැරෙනවනේ. ඒ නිසා හැමදාම ඔයා මැරෙනවා කියලාම හිතන්න. නිින්ද යනකොට හිතන්න ආයෙ හෙට උදේ මට හුස්ම එන්නේ නැහැ. ඒ නිසා මැරෙන එකම හිතන්න කියලා. පවුලේ මිනිස්සු මාත් එක්ක මරා ගන්න හදන. හාමුදුරන්ට පිස්සු කියලා. මං ගෙදර යව්වේ නැහැ. අම්මා ගොඩක් තියාගත්තේ මං ගාවම. මං ඒතකොට පිරිවෙනෙත් වැඩ මං පිරිවෙනට යනවා. පිරිවෙන් කරන එකත් ඒසි නෑනේ. ඉරි ගහනවා ඉවරයක් නෑ. ආ 1:35 පැනපු ගම ඉර ගහනවා. මං ගහන ඉරක් ගහගත්තු දෙන් කියලා මං ගිහලා පොඩි හාමුදුරට උගන්වලා මං ආය යනවා අම්මා බලන්න. ඒකට මම වැඩ කරේ පිළිමතලාවේ ඉඳලා මහරගමට දෛනිකව යනවා කියලා කිව්වොත් හිතන්න. හරි වෙහෙස කර ගමනක්. මාස 3ක් මං ගියා. ওই මාස 3ට දවස් 5 විතර යන්න බැරි වෙන්නේ. හැම දවසෙම ගියා. කොළඹ මහත්තයෙක් තමයි සම්පූර්ණ පෙට්‍රල් ගහලා දෙන්නේ මට. සෙඩ් එකක් තිබ්බයි මහත්තයාට. එයා කවදාකවත් මට කියන්නේ නැහැ ගහන්න කියලා. එයා කියන ඕන සෙඩ් එකකින් ගහගෙන මට බිල එවන්න කියද්දි එයා මට සල්ලි දෙනවා. කොහොම කරලා අපේ අම්මා හොඳ වුණා. දැන් අම්මා හිටියට වඩා හොඳයි. මං හිතන දේ තමයි අපි ආදරය කළොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්. අපි ආදරය කරන්න ඕන. මිනිස්සු ලෙඩ වෙනකොට ආදරේ නැති වෙද්දී අරට මානසික පීඩනයක් එනවා. මට කවුරුත් කතා කරන්නේ මාත් එක්ක හිනා වෙන්නේ මගේ දුක සැප බෙදා ගන්න. එයාලට මාව වදයක් වෙන්නේ නැති. මට එක තැන කක්ක යනවා. මට එක තැන චූ යනවා. ඒ මදුට උමුදීට බලන්න එනවා. හරි වෙහෙස කරයි කියලා දැනෙච්ච ගමන් එයාලා ඉක්මනටම මැරෙනවා. මේ මැරෙන්නේ වෙන දෙයක් හින්දා මොකක් නිසාද? මානසිකව බලපාන. මේ අම්මා හොඳයි අපේ අම්මා මීට වඩා වැඩි කොණ්ඩෙත් ගිහිල්ලා ඔක්කොම. ඒ මදිවට අපේ අම්මට ලෙඩ වෙලා මං කොළඹ ගෙනල්ලා තියාගෙන ඉන්නේ නැද්දී අපේ මහ ගෙදර ඇල්ලුවා ඇවිල්ලා ලොකු අම්මගේ පුතා. ඔව් අපේ අම්මගේ හොරට අස්සනක් අරගෙන ෆින්ගර් ප්‍රින්ට් එකකුත් තියාගෙන ඉඩමක් ගත්තා. මම ඒත් අම්මට කිව්වා මරුණොත් ඉන්න දැනක් නැහැ කියලා හිතාගන්න. ඉතින් ප්‍රශ්නේ ඉවරනේ. පස්සේදී ඉතින් එක නඩුවක් දැම්මා ඔක්කොම ටික ආය ආවා. හාමුදුරුවෝ ටික සරයින්නේ නැත්තම් බෑනේ. ඒ නිසා මේ වයසක දෙන්නත් ඉන්නකොට දෙන්නට කතා කරන්න කෙනෙක් නැහැ. පුතෙක් නැහනේ. ඒ නිසා තමයි මේ අම්බලමේ අර එන යන මිනිස්සුත් එක්ක කතා කරනකොට මේ දුක කියනවා. මේ හාමුදුරුවෝ පාත්‍රෙත් අරගෙන අම්බලමට ආවා. එනකොට මේ අන්ධ අම්මා හෝ තාත්තා මට මතක නැහැ දෙක පැටලෙන්නේ නැති කවුරු හෝ කමන්නේ අන්ධ කෙනා අඳුනගත්ත පාදක වැලිවල වදින සද්දේ අපට බැරිද අපේ අම්මට බැරිද අපි වඳුන ගන්න. ඕක කියෙව්වට පස්සේ මං ප්‍රැක්ටිකල් කරලා බැලුවා. දවසක් බණකට ගිහින් එන ගමන් හරියට ගොඩාක් රෑ වෙලා මම නිකන් දොරට ගිහින් තට්ටු කරලා කිව්වා අම්මා පොඩ දොර අරින්න කියලා. කැද්ද අපේ අම්මා දොර ඇරියේ පොඩි හාමුදුරුවෝ කියාගෙන. ඒ කියන්නේ හඬෙන් අඳුනගත්තා මම ඇත්තටම ඒතර මතක් වුණා බලන්න බුදුහාමුදුරුවෝ කියපු කතාව හරිනේ. එයාලට හඬෙන් අඳුර ගන්න පුළුවන්, කකුලේ සද්දෙන් අඳුන ගන්න පුළුවන්. ඒ කුඩා කාලෙදිත් එක්ක අපිත් එක්ක ඉඳලා මේ සද්දය ඇහෙනකොටම අර අන්ධ කෙනා කිව්වා අන්න අපේ පුතා ඇවිල්ලා කියලා. හාමුදුරුවන්ට අහස කඩාගෙන වැටුණා වගේ ආපහු එතනදී හිතුවා මං ඉන්නේ මං සිවුර ඇරලා යනවා කියලා. පොඩි හාමුදුරුවන්ගේ අම්මට අසනීප වෙලා තියද්දී පොඩි හාමුදුරුවන්ට සිවුර ඇරලා යන්න හිතුන්නේ නැත්තේ සහෝදරයෝ ටිකයි නෑදෑයෝ ටිකයි ගමේ දායකයෝ ටිකයි හරියට හිටපු හින්දා. නැත්තම් කාට වුණත් යන්න හිතෙනවද නැද්ද? යන්න හිතෙනවා. ඒක ස්වභාවයක්. තේර පුතාබේ හාමුදුරු සිවුරල්ල රට රකින්න ගියේ නේ? එහෙම ගියා නම් අපි යන්නේ නැද්ද අම්මා බලන්න? අපි කවුරුත් යනවා. ඒ අම්මගේ ආදරය අපට දැනෙච්ච නිසා
මෙච්චර භාවනා කරපු මෙච්චර දුතාංග රැකපු බුදුහාඳුරුවෝ තම්බ වෙච්ච හාඳුරුවන්ට හිතුණා නම් අම්මා බලන්න යන්න මේ ඉන්න පොඩි උන්ට හිතෙන්නේ නැද්ද? හිතෙනවා. අපෝ අපි ගියපු ගියමනාව දෙයියෝ තමයි දන්නේ නේ. ඔය ඇත්තොන්ට වගේම මට හිටියා රංජිත් අයියා කියලා. තමුත් ඒක ඔය ඇත්තෝ දන්නේ නැහැ. අර ෆොටෝ ගහන රංජිත් අයියා දන්නවනේ. දීප්ති ඊට පස්සේ අර දීප්ති ටෙල් සෙට් එකේ දීප්තියට කොවිඩ් හැදිලා මැරුණා. රංජිත් අයියා ඉන්නවා. රංජිතේට බයිපාස් කරලා. රංජිත් අයියා දැම්මට අවුරුදු 38යි. අදටත් සිංහල අලුත් අවුරුද්දට බැට් දෙකකුයි ඉන්ස්ටම් පොළු 6කුයි බෝල 6කුයි ගෙනල්ලා දෙනවා පන්සලට. දැන් 40යි. රංජිත් අයියා හරි වයසයි. හැබැයි මං කවදාකවත් රංජිත් අයියට කියන්නේ නැහැ එපා කියලා. මම්ම එයාට දාන 12 හරි 11 හරි මැසේජ් එකක් රංජිත් අයියා බෝල ගහන්න මේ සැරේ හම්බෙන්නේ නැද්ද කියලා. මං ඒක ආපහු උගන්නපු පිරිවෙනේ පොඩි හාමුදුරලට දීලා එනවා. මිනිස්සු අපිට ආදරය කළොත් යන්න හිතෙන්නේ නැහැ. ආදරය කළොත් යන්න හිතෙන්නේ නැහැ. හැබැයි ආදරේ නැති වුණොත් මේ පොඩි අය යනවා. මම මේක නම් කපලා දාන්නම් ටීවී එකේ. ඔයත් දන්නවා මේ සචිත් චන්ද්‍ර එදිරිවීර කියලා මහත්තයෙක් ඉන්නවා. අර කිරියඩ් එකට ඉන්නේ පොයේ දවසට එහෙම. කොණ්ඩි සුදු මහත්තයෙක්. ඔන්න එයා. එයාට ඉන්නවා හරි ලස්සන දුවෙක්. ඒ නෝනා තරීම සත්පුරුෂ කෙනෙක්. වැඩිපුරම පන්සලට යනවා. එනකොට පොඩි හාමුදුරුවෝ ලියුමක් දුන්නා අර කෙල්ලට. මේ ඇත්තම කතාවක් ඔයත් අහලා බලන්න වෙලාවක දේශනවලට ගෙන්නුවොත්. පන්සලේ පොඩි හාමුදුරුවෝ චූටි ලියුම් කෑල්ලක් දුන්නා ඒ සරත් චන්ද්‍ර මහත්තයාගේ දුවට. මොකක්ද දුන්නේ? මං ඔයාට ආදරෙයි. ඔයා කැමතිද කියලා. අද වුණොත් ඔයත් උනා කරන්නේ නැති අම්මලා තාත්තලා වගේ නේද? නැත්තම් දානේ වේලේ ඉඳලා දෙන්න තු ඉන්න තමයි හදන්නේ. ඒ අම්මා හරි බුද්ධිමත්. අම්මට දුව කිව්වා. මොකක්ද කිව්වේ? අම්මා මට හරි ලියුමක් දුන්න කියන්ති අම්මා කොච්චර හොඳයිද මට හිතුණානේ ඕක දෙයි කියලා. දැන් බලන්න අම්මා මේ දරුවට මේ බෙහෙත් කරපු විදිහ. දැන් දුවට සැකයක් නැහැනේ. ඒ කියන්නේ දැන් අම්මට මේක දැනෙලා කියලා කියද්දි පොඩ්ඩක් ෂේප් ගහන්න නැහැ කියලා දන්නවා. මට හිතුණා පුතේ දෙන්න ඕනම කියලා දුන්නද ඔයාට කියලා හද්දි ඕනි අම්මා දුන්න කියලා අතට ගෙනල්ලා දුන්නා. ඒ නෝනයි මහත්තයා දෙන්නම පන පිටින් ඉන්න වෙලාවක අහලා බලන්න. අම්මා කිව්වා අපි හවස යන් පොඩි හාමුදුරු බලලා එන්න. ඔයත් ලස්සනට ලෑස්ති වෙන්න කිව්වා. කාටද? දුවට. පොඩි හාමුදුරුවන්ටත් මැසේජ් එකක් දාන්න කිව්වා කෝල් එකක් දෙන්න කිව්වා අපි එනවා කියලා. පොඩි හාමුදුරුවෝ හොඳට ලෑස්ති වෙලා හිටියා. කවුරු වෙනකන්ද? අර දුව වෙනකන්. ඉද්දි අම්මා දුවට කිව්වා ඔයා එහෙනම් අතු ගන්නකො බෝමඩු අතු ගාලා බුදු ගෙදරත් අතු ගන්න මම පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරන්නම් කියලා. පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරද්දි කිව්ව පොඩි හාමුදුරුවෝ හොඳට ඉගෙන ගන්න. මොකද්ද පළවෙනි එක? හොඳට ඉගෙන ගන්න. දෙවෙනි එක රහත් වෙන්න. දෙවෙනි එක මොකද්ද? රහත් වෙන්න. මං දුවට උගන්නලා දුවත් රහත් කළාට පස්සේදී කසාත බඳන්න. අර පොඩි මනසට බලන්න ඒ අම්මා සංවේදී වෙච්ච විදිහ. මේ මැරිච්ච කතාවක් නෙමෙයි හොඳේ. තාමත් ඉන්නවා. ඒ සරචන්ද්‍ර මහත්තයා තාමත් ඉන්නවා. ටීවී එකේ දානවා කියන ආයි මහත්තයාගේ දුව. මිනිස්සු ඉස්සරලම අඳුන ගන්න ඕන. කවුද? Taman කවුද කියලා. මෙතන ඉඳ පොඩි හාමුදුරන්ට නින්ද ගියේ. මම ඇත්තටම හිටියේ අර පොඩි හාමුදුරුව අවදි කරයි කියලා අවදි කරන්න තරම් ගියපු එක තමයි මාත් අනුමත කළේ. පොඩි අයට නින්ද යනවානේ. මම බුදුමතිද්දිත් මං නින්ද කිරා වැටලා දින ඕන තරම්. පිරිත් කියනකොට නිදියනවා. මෙහෙ වටාපත තියාගෙන නිදා ගන්න. හැබැයි කවුරුත් ගහන්නේ පොඩි හින්දා. මේ හාමුදුරුව බුදුහාමුදුර ළඟට ගිහිල්ලා කිව්වා බුදුහාමුදුරුව මං සිවුර අරිනවා. කවුද මේ අර උද්ඝෝෂණ කරලා මරා ගන්න හදලා අම්මත් අපේට තියලා ගෙදරින් ආපු කොල්ලා කියනවා මොකක් කරනවා කියලාද? සිවුර අරිනවා. කාටද කියන්නේ?
බුදුහාඳුර කිව්වා ඇයි සිවුර අරින්නේ? කිව්වා මගේ අම්මයි තාත්තයි දෙන්න හරි ගුණවත්. ඒ දෙන්න හරි දුප්පත් වුණා. ඉස්සර හරි ධනවත්. දැන් අම්බලමකයි ජීවත් වෙන්නේ. කවුරුත් කන්න දෙන්නේ අන්දත් වෙලා. මං රහත් වුණා නම් දුකකුත් නෑ. මං රහත් උනේත් නෑ. අසරණු මේ දෙන්න ඒ හින්දා මං යනවා. බුදුහාඳුරේ වෙලාවේදී තමයි මාතෘ පිතු සූත්‍රය දේශනා කළා කිව්වේ මහාන ද්වින්නානම් බික්කවේන සුප්පතිකාරං වදාමේ මාතුච්ච පිතුච්ච කියලා. අපට පාත්‍රයට හම්බ වෙන දේ ගිහින් දීලා එන්න පුළුවන් ලෝකේ ඉන්න දෙන්නෙක් ඉන්නවා. කවුද ඒ දෙන්න? අම්මයි තාත්තයි දෙන්න. පොඩි හාමුදුරුවෝ උරහිසේ තියාගෙන සැලකුවත් ඒත් ඒ නයින් නිදහස් වෙන්න පුළුවන්ද? කවදාකවත් බෑ. මහානකම් කරපු අයත් බුදුහාඳුරෝ කියලා තියෙනවා උඹලට සලකන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ සැලකුවා. බුදුහාමුදුරුවෝ කොහොමද සැලකුවේ? අම්මා හොයාගෙන ගිහින් මාස 3ක් වැඩ හිටියනේ. අද නම් පොඩි හාමුදුරුවෝගේ අම්මලා ඉන්නේ හින්දා හොඳයි පන්සලේ දායකයන්ට. පොඩි හාමුදුරුවෝ ගියොත් එහෙම අම්මට සලකන්න කියලා මාස 3ක් වෙන පන්සලක නම් වෙන හාමුදුරු කෙනෙක් ඇවිදින් අධිපතිකමත් අල්ලගෙන ඉවරයි. ඒක තමයි හැටි. හැබැයි අම්මට සලකන්න කියලා බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. කොහොමද සලකන්න කියලා කිව්වේ? මුහුදු වතුරේ කරවටක් ගිහින් දෙවුර මත අම්මයි තාත්තයි තියාගෙන රත්තරන් පාත්තට රත්තරන් පිඟානක පැන්නුමුසු කිරි ආහාර අවුරුදු 100ක් කන්න දුන්නත් බීපු කිරි ටිකේ නෑ කිවල ඉවර කරන්න බෑ කියලා. අපි හිතනවා අවුරුද්ද රැඳුමක් දුන්නාම ෂේක් කන්න ටිකක් දුන්නාම ෂේක් නේ ඩයබටික් නම් බෙහෙත් පෙත්තාක් කරන් යවන මන් තමයි අම්මට සැලකුවේ කියලා උදන් අනන මිනිස්සු ඉන්නවද නැද්ද? ඒක නෙමේ සැලකිල්ල. පොඩි හාමුදුරුවෝ දෙවෙනි අවුරුද්දනේ හසලක හාමුදුරුවෝ සරයක් වැඩමවා කිව්වේ. අම්මා සීලේ මත පිහිටවන්න ඕන, සමාධිය මත පිහිටවන්න ඕන, දානය මත පිහිටවන්න ඕන, ප්‍රඥාව මත පිහිටවන්න ඕන. ඒක තමයි බීපු කීරිවල ණය කියවනවා. එහෙම ණය කියවන පුතෙක් ලැබෙන්න කොච්චර පිනක් තියෙන්න ඕනද නේ? එහෙම ණය කියවන කවුරු ලබන්නද? පුතෙක් ලබන්නේ. එහෙම නැත්තම් කරන්න මොකද්ද? උන් කරන්නේ මුණුබුරෙක් හදලා බේරලා අම්මා මෙයා පොඩ්ඩක් බලා ගන්න අපි වැඩට ගිහිල්ලා එනකම්. නේ? වාට තමයි බලා ගන්න බැරි. මගේ එක අක්කගේ වුණනම් බලලා දුන්න ඔක්කොම ටික කියලා එතන වලිය අල්ලන්නේ ඒත් හදන්නේ. නෑ අම්මයි තාත්තයි දෙන්න සීලේ මත සමාධිය මත ප්‍රඥාව මත පිහිටුවත් තමයි බීපු කිරි ටිකේ මොකක් වෙන්නේද? ණය ගෙවෙන්නේ. ඔන්න බුදුහාඳුර අර හාමුදුරන්ට කිව්වා මහාන ඔබ පින්ඩ පාතේ ගිහිල්ලා හම්බ වෙන දාන ටිකෙන් අම්මටයි තාත්තටයි සලකන්න කිව්වා. දුර්ලභ පබ්බචාවක් ඔබ ලබලා තියෙනවා. සප්පොඩි හාමුදුරුවොත් ලබලා තියෙනවා දුර්ලභ පබ්බචාවක්. නේ? ඒ පැවිදිකමෙන් අම්මටයි තාත්තටයි සලකන්න බලවා. 4 වරිගයක් නිවන් දකින්නවා පොඩි හාමුදුරුවෝ මහානදම් පුරන පිනේ. නේ? තාත්තගේ පරම්පරාවේ අම්මගේ පරම්පරාවේ නිවන් දකින්නවා කවුරු මහානදම් පුරන එකද? පොඩි හාමුදුරුවෝ මහානදම් පුරන එක. ඒ නිසා අම්මට නිවෙන්න පුළුවන් අනිත් දරුවන්ට වඩා කාගෙන්ද? පොඩි හාමුදුරුවන්ගේ. ලෝකේ Tamanට ගොඩාක් හිත හදා ගන්න පුළුවන් නේ. ශාසනයට පුතෙක් දන් දුන්න අම්මලාට ගොඩාක් හිත හදා ගන්න බලනවා. කවුරු ගැන දැකලාද? හාමුදුරු ගැන දැකලා. අම්මා වැඩිපුරක්ම මොකක් කර දුකක් ආවොත් කවුරු ගැනද කියන්නේ? ඕකම ගින් හාමුදුරන්ට කියලා වරෙන්කෝ. ඒ කියන්නේ අම්මා දන්නවා අම්මට රැකවරණේ තියෙන්නේ හාමුදුරුවෝ ගාව. දැන් හාමුදුරුවන්ටත් තියෙන හරි අනිත් අයට වඩා තෙත් වෙන හිතක් තියෙනවා. මොකද ගිහි අයගේ හිත ගිනි ගන්නවනේ. පෞල් ප්‍රශ්න තියෙනවා, දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒක වරදකුත් නෙමෙයි. ඒ අය බැඳීම් වැඩි, බැඳීම් වලින් අඩු පොඩි හාමුදුරුවන්ට වැඩිම බැඳීම තියෙන්නේ දෙමව්පියෝ දෙන්නත්. ඒකේතර පොඩි හාමුදුරුවෝ තේතනට හරි සංවේදී වෙනවා. ඒ නිසා නිවන් දකින්නත් පුළුවන්, හිත හදා ගන්නත් පුළුවන්. පැවිද්දෙක් නැත්තම් පුතෙක් පැවිදි කරගත්ත පින නිසානේ. අම්මට ලොකු පිනක් තියෙනවා. මොකක්ද පින? තමන්ගේ බඩෙන් හදලා කිරි දීලා අතපය නොකඩ බැරි වෙලාවකවත් පොඩි හාමුදුරුවන් ගැඟිල්ලක් අඩුවෙන් හැදුවා නම්
මල්ලතු මහ විහාරයේ අස්ගිරි මහ විහාරයේ උපසම්පදා කරන්නේ අම්මා අතපය නොකඩ හදපු හින්දා උපසම්පදා වුණා නේ. ඊළඟට අම්මා බැරි වෙලාවක තොන්චිල්ලාවෙන් වැට්ටුවා නම් මන්ද බුද්ධිකයි. ඒ කරන්නේත් නැහැ. එහෙනම් අම්මා හින්දා තමයි අපි මහානදම් පුරන්නේ. තාත්තා හින්දා තමයි මහානදම් පුරන්නේ. උපන් දිනේ දවසේ අම්මට සැලකුවේ පොඩි හාමුදුරුවෝ සසර දුකින් අත් මිදෙන විදිහකට. බණක් අහලා බණක් අස්සවල නෑදෑයොත් එක්ක අපේ අම්මා සංසාරේ කවදාකවත් දුගතියක නොඉපදේවා. සුගතියකම උපදේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුඛපටිපදාවකින් නිවන් මඟ පූර්ණය කර ගනිත්වා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරමු. බණ කතා ඉවරයි. ඔකට හරි ලස්සන තැනක් තියෙනවා මෙහෙම. මම ගොඩක් බණ කියන්න යනවානේ. කොළඹ තියෙනවා 66 plus කියලා වැඩිහිටි නිවාසයක්. 66 ධන. ඒ කියන්නේ 66ට වඩා වැඩි වෙන්න ඕන. ඒ වැඩිහිටි නිවාසයේ ඉන්නවා අවුරුදු 90ක විතර අම්මා කෙනෙක්. ඒ අම්මා බණ අහනවා ටීවී එකේ. දවසක් මටම කතා කරලා කිව්වා හාඳුරු වඩින්නකෝ බණක් කියන්න වැඩිහිටි නිවාසයට කියලා. ගොඩාක් සල්ලි තියෙන අම්ම කෙනෙක්. ඉතින් මං ඉතින් ඔය ටීවී channel එකකටත් කියලා ගියා බණ හදාගෙන ඉන්න පවුනේ. මං ගියාට පස්සේදී මේ ඇවිදින්න බෑ. ඒ තරම් වයසයි. ටෙලිෆෝන් එකෙන් තමයි කියන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳලා අර බිල්ඩින් එකේ කෙරවල හිටියත් ටෙලිෆෝන් කරනවා. හයියෙන් කතා කරන්න බෑ වයසයිනේ. මට කිව්වා මේ දෙමෝපියෝ ගැන බණ කියන්න කියලා. අනේ මං කියලා ඉවර වුණාම උඹ මට ගෙනල්ල පුංචි පාර්සලයක් පූජා කළා. සාමාන්‍යයෙන් කිරි අම්මලා අපිට ගෙනල්ලා දෙන්නේ පැණි රස. නේ? කිරි අම්මා යනවා දිව්‍ය ලෝකේ. අපි යනවා නව ලෝකෙට. ගොඩාක් පිට පැණි රස තමයි වැඩිහිටි අම්මලා කන්න දෙන්නේ. පොඩි අයටත් එහෙම නේ. මොනවා හරි දානයකට ගියපු ගමන් මල්ලක් කොතල කියන උක අරන් යන්න කියලා. ඒ වගේ මේ අම්මත් පුංචි මේ පාර්සලයක් දුන්නා. මම ඕක පන්සලේ ගෙනල්ලා මේ ෆ්‍රිජ් එක උඩින් තිබ්බ වැඩේ ඉඳලා. දවස් දෙක තුනක් ගියාම මේ ගිලම්පසේක වළඳද්දි මං කිව්වා කොල්ලට පුතා අර කිරි අම්ම දුන්නු මේ කැවිලි එක අරන් එනවාකෝ කන්න කියලා. කියන්නේ චොක්ලට් ගොඩක් පිට දෙන්නේ කොළම. දිග ඇරලා බලද්දි කොහොඹ සබන් කෑල්ලකුයි පාත්‍රයක් වහන වැහුම් කොටේකුයි ලියුම් කවරේකුයි. දැන් ලියුම් කවරේ කියද්දි හිතෙන්නේ මොකක්ද? මං හිතුවේ සල්ලි කියලා. එන්න පිළිකරක් ඇතුළේනේ. අනේ මං බැලුවෙත් නෑ. මං කොල්ලට විහිළුවට කිව්වා ඔන්න තියෙන සබන් කෑල්ලක් හම්බ වෙලා ගා ගන්න තමයි තියෙන්නේ කියලා. කියලා මං ගිලම්පසේක බලන්දද්දි ලියුම් කවරේ නිකන් උඩට පියන ඇරියා. බලද්දි ලියුම් කවරේ ඇතුලේ තියෙන ලියුමක්. ඉතින් මම බැලුවා මේ මොකක්ද ලියලා තියෙන්නේ කියලා. හරිම ලස්සන අකුරු. හරි ලස්සනයි අර වයස කම්මලගේ අකුරු තියෙන්නේ. ඒකේ කියනවා මගේ ලොකු පුතා රෝයල් එකේ. දෙවෙනි එක ආනන්දේ. ඒ කියන්නේ කොළඹ තියෙන ලොකු ඉස්කෝල දෙකක්. ඔහම ලියලා තිබුණේ උන්ගේ තාත්තා මැරුණේ ලොරියකට යට වෙලා ඔළුව චොප්ප වෙලා. මිනිහෙන් හාමුදුරුවනේ මගේ මිනිස්සයාගේ මූණ හොයාගන්නත් මට අඳුන ගන්න බැරි තරම් මූණ තලිස්සි වෙලා. මාතර අපේ තේදළු විකුණලා මං කොළඹට අරන් ආව කොල්ලෝ දෙන්න. මොනව කරන්නද? උගන්නන්න. රාජගිරියේ කජු සංස්ථාව පිටිපස්සේ පුංචි කාමරයක අපි ජීවත් වුණේ. මම හැමදාම කොල්ලෝ දෙන්න ඉස්කෝලේ දාන්න යනවා. ලොකු එකා විභාගේ පාස් වෙලා මගේ තිබුණු සල්ලි වලින් කොටසක් ඉල්ලගෙන ගියා ඇමරිකාවට. කවුද ගියේ? ලොකු පුතා. දෙවිනියත් විභාගේ පාස් වෙලා ඒකත් ගියා එංගලන්තයට දොස්තර කෙනෙක් වෙන්න. දැන් දරුවෝ දෙන්නම නැහැ.
ඒ අතර හාමුදුරුවනේ මගේ පුතාගේ කැම්පස් එකේ යාළුවෙක් හිටියක් කොළඹ විශ්වවිද්‍යාලේ ධර්මදාස කියලා. ධර්මදාස අපේ ගෙදරට එනෝ මං උයන කෑම රස නිසා කාලා යන්න. ඇත්තනේ මාතර මිනිස්සු මාළු ඇඹුල් තියලා හදනවා. ඒව හරි රසයි. දොකට ඔය ධර්මදාස කියන මහත්තයා කොළඹ. ඒ මිනිස්සයා කටර රසට කාලා පුරුදුයි ආරාම්ම කටර රසට උයනෝ. හාඳුරනේ ධර්මදාසට මම බත් දුන්නේ කොල්ලෝ දෙන්නට හොරෙන් බත් ටික ඇරලා. ඒක ධර්මදාස දන්නේ නැහැ. අම්මලගේ ආදරේ හැටි. මගේ උන් දෙන්න රට ගියාමයි දැන් අවුරුදු 35ක් උන් තාම මගේ ඇස් දෙකට දැකලා නැහැ. හැබැයි ධර්මදාස මාසයකට සැරයක් පඩි අරගෙන සස්ටජන් බෝතලයක් අරගෙන මාව බලන් දෙනවා මේකට. මේ වැඩිහිටි නිවාසයේ අම්ම කෙනෙක් මට දුන්න ලියුමක් ඕක 100 සැරයක් මං කියවලා තියෙනවා. ටීවී channel වල කියවලා තියෙන ඇති තරම්. හාමුදුරුවනේ ධර්මදාස දකින වෙලාවක මගේ හිත පිච්චෙනවා. දංකුඩ කන්න දුන්නු එක මම් බලන් දෙනවා. උඩින් කන්න දුන්නු මම් බලන් දෙන්නේ. අර පුංචි ළමයිගේ කකුලට දාපු අර මේස් තියෙන්නේ. ඔයත් අර පොඩි කාලේ දාන්නේ අර කංගර පොඩි දුහුල් රෙද්දකින් වගේ. ඔන්න ඕකින් පාත්‍රේ වහන්න කියලා හදපු මේ වහන් කඩේ පාවිච්චි කරලා සබන් කෑල්ලක් පාවිච්චි කරලා හාමුදුරුව ප්‍රාර්ථනා කරන්න මගේ දරුවෝ දෙන්නට මැරෙන්න කලින් මාව බලලා යන්න හිත් දෙන්න කියලා. මේ 66 plus වැඩිහිටි නිවාසයේ ප්‍රතිකාර ගන්න නැවතිලා ඉන්න අම්මා කෙනෙක් මට දුන්නු ලියුම. හාමුදුරුවෝ ගාව තාම තියනවද? මං ගාව තාම තියෙනවා. එහෙම කරන දරුවොත් මේ සමාජයේ ඉන්නවා. හැබැයි මෙහෙම කරන දරුවෝ සමාජයේ ඉන්නවා. ඒ නිසා ඔය ඇත්තකලේ අම්මා මැරිලා ලස්සන පෙට්ටියක තිබ්බට අම්මට ඒ ලස්සන පේන්නේ පේනවද? ජීවිතේට පේන්නේ. අම්මගේ ලස්සන තියෙන අම්මා ජීවත් වෙලා ඉන්නකන් සතුටින් තියෙන එක. සතුටින් තියන්න තමයි පොඩි හාමුදුරුවෝයි සහෝදරයෝ ටිකයි සතර පේරුවේ දායකයෝ ටිකයි මේ චූටි හාමුදුරුවෝ ටික එකතු වෙලා මේ පින්කම සිද්ධ කළේ. අපි ප්‍රාර්ථනා කරනවා අම්මට නිදුක් නිරෝගී සුවපත් භාවයේම චිර ජීවනයේම සලසෙත්වා කියන ප්‍රාර්ථනාව. ඉතින් බණ කතාව ඉවර කරන්න. ලොකු හාමුදුරුවෝ ගැනත් පොඩි හාමුදුරුවෝ කිව්වනේ නේ. එහෙම ගුරුවරුත් නෑ පොඩි හාමුදුරුවෝ. නේ සසර පිනක් තියෙන්නම ඕනේ. කවුරු හම්බෙන්නද? ගුරුවරයෙක් හම්බෙන්නේ. නේ එහෙම පින් තිබ්බ නිසා තමයි පොඩි හාමුදුරන්ට හොඳ ගුරුවරයෙක් හම්බුනේ. නැත්තම් පන්සලක අධිපතිකම දෙන්නෙත් නැහැ මැරෙනකම්. දෙන්නේ නැහැ. පොඩි හාමුදුරු හොඳට ඉගෙනගෙන කියා ගන්නකොට ලොකු හාමුදුරුවන්ට උපාධිය නැත්තම් එතනත් වලි. ලොකු හාමුදුරුවෝ පිරිවෙන් උගන්වන්න යන්න නැතුව පන්සලට වෙලා ඉන්නවා. පොඩි හාමුදුරුවෝ උගන්වන්න යනකොට අපෝ පුදුම වද දෙන හාමුදුරුවෝ ඉන්නවා. හොඳේ මේ බුද්ධ ශාසනේ පොච්චතර නැහැ කියලාද? ආයුනාසේ ගන්නවනේ පඩිය කොන ලයිට් බිල ගෙවන්න කියනවා. එහෙම කියන ගුරුවරුත් සමාජයේ ඉන්නවා. ඉතින් ජීවිතේ පැවිදි ගුරුවරයෙක් හම්බ වෙන්න අපි කොච්චර පින් කළා තියෙන්න ඕනද? අපේ තාත්තා නෙමෙයිනේ. අපේ නෑදෑයොත් නෙමෙයි, අපේ අම්මත් නෙමෙයිනේ. හැබැයි පිටින් ආපු මට පුත්‍ර ස්නේහයෙන් සලකන්න මට කොච්චර පිනක් තියෙන්න ඕනදනේ? කොහෙදෝ කිව්වයිනේ. නේ? මගේ ගෙවල් අනුරාධපුරේ, මගේ පන්සල නුවර නායක හඳුරු අමුණුගම. මොන නෑදෑකමද? නෑදෑකමක් ඇවිල්ලා නෑ. හැබැයි කන්න දීලා, ඉන්න දීලා, අඳින්න දීලා, උගන්නලා ඔක්කොම කරනවා. සිවුර ඇරලා යන ගෝලියෙත් ඉන්නවා. නේ? පැදුරට නොකිය යන ඉන්නවද නැද්ද? ඉන්නවා. හැබැයි පුතෝ හරියන්නේ. ඔයත් එතනද හරියනවා කියලා. මමත් එක්ක එකට හිටියා පිරිවෙනේ 14 දෙනෙක්. ඉන්නේ අපි 3 දෙනයි. 14න් කීයද? 3යි. එක්කෙනෙක් ඉන්නවා කඩවත ඇල්දෙනී ගුණරතන හාමුදුරු. කයි බණ කියන්නේ අපි එකට ඉගෙන ගත්තේ. ඊළඟට මම,
ඊළඟට රුවන්වැලිසෑය උගන්වනවා නන්දාලෝක කියලා පොඩි හාරු කෙනෙක්. එයාත් පඬිතුහාමි. අපි 3 දෙනා විතරයි පන්ති 14 දෙනෙක් හිටියා. කැම්පස් එකේ ඉඳලා සිවුර අරපු ඉන්නවා 6 දෙනෙක් 7 දෙනෙක් විතර. කසාත බැඳලා හිටිය අවුරුද්දයි 2යි දික් කසාත. ඉන්න බෑ සිවුර අරලා ගිහින්. මම සිවුර අරුවත් මට ඉන්න පුළුවන්. මට ඉන්න බෑ මට නියෝග දීලානේ පුරුද්ද තියෙන්නේ. නේ? මට දීලා තියෙන්නේ නියෝගයක් නේ. මට මිනිස්සු වඳිනවා සාදු කිය මම රහත් වෙලා නැහැ. ඒකට මම බලාපොරොත්තු වෙනවා මං කසාදේ බැඳුවොත් වයිෆුත් මට සාදු කියයි කියලා. නේ? එමි ගැලපෙන්නේ නැහනේ. ඊළඟට මට ගිහින් කන්න බෑනේ ගෙදරක. මට පුරුද්ද තියෙන්නේ පාත්‍රය වහනවා වගේ අත වහන එක. ඉතින් අත වහපු ගම කෙනෙක් සිවුර ඇරි මං කිව්වා ගොනාට යන්න එපා කියලා. මාත් එක්කටම හිටිය කාමරේ හරි දක්ෂයි සංස්කෘත ලියනවා පුදුම ලස්සන අකුරු තියෙන. මටත් උගන්වලා තියෙන කියන්නේ මට වඩා දක්ෂයි. කියන්නේ මට වඩා දක්ෂයි. මං කිව්වා යන්න එපා ඉන්න නෑ ගියා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඒ සඳහකට ඉන්න බෑ කියලා දික්කසාත කරලා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මං කරන්නේ ඉතින් පවුනේ මං කිව්වා කමක් නෑ. මම පොඩි කාලයක් උදව් කරන්නම් කියලා මං සලකනවා. අර තිබ්බ හිතවත්කම හින්දා ඉතින් ළමයි පලි නෑනේ. ඉන්න බෑ. එතකොට ගුරුවරු අපි එළවන ගුරුවරු ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ නිසා පොඩි හාමුදුරුවන්ට ලොකුම ලාභය තමයි හොඳ ගුරුවරයෙක් හම්බෙච්ච එක. නේ පන්සලකුත් දීලා ගෝලෝ ටිකත් හදා ගන්න කියලා දායකයන්ට අඳුන්වලා දීලා ඒක සසර පිනකට නැත්තම් අපි අනුරාධපුරේ මිනිස්සු නේ. නේ ඔය ඇත්ත දන්නවනේ විඳින දුක අය මන් දන්නේ නැතේ තමුත් ඒකම නේ හරි දුෂ්කරයි පායන්න ගියොත් මට යන්න පායනවනේ ආයි බස් එකක් නැහැ නේ මේ අම්මගෙන් අහලා බලන්න ඔයත් වරන් යන්න හොස්පිටල් එකට නේ කොච්චර පයින් යන්නේ නැද්ද ආයි ඉන්ටර්සිටි නැහැ තමුත් ඒකම ඉඳලා අනුරාධපුරයට යන්න ඒ කියන්නේ ශික්ෂණ රෝහලට යන්න බස් නැහැනේ අර එන්න බෑ එක්ක මේ මොකද කැකිරා අර හතරමං හන්දියට එන්න ඕනේ එහෙම නැත්නම් අර වෙව මැද්දෙන් ඇවිදින් අර දැන් එළවලු තියෙන කඩේ ගාවට එන්න බෑ නේ ඔතෙන්ට ඇවිල්ලා බස් එක නැගලා යන්න ඕන අර හෙට තමුත් ඒකම ඉඳලා අරන් ගියනකොට මැරෙනවා අද අර මහින්ද මහත්තයා ඉන්න කාලේදී පාරවල් ටික හදලා දුන්නා නැත්තම් ওই පාරේ යන්නත් බෑ අපි ගියා තුන්ද කිරි ටික දුන්නානේ මම නම් කියන්නේ මැරෙනකන් වැඩක් දෙන්න නැතු එක තැන තියාගෙන සලකන්න ඕන නේ වෙන දෙයකට හිත ගන්න නැතුව අම්මා බන මහන්න කියලා නේ ඒ කරුප හරියක් කෙරුව ඇතිනේ වෙන මොකද කරන්නේ අම්මා හැරෙන්න වෙන මිනිහෙක් කරන්නේ කරනවද කරන්නේ අම්මගෙන් අහලා බලන්නකෝ දංකොඩ කී වේලක් කාලයක් ධම්මනේ කහට කී කෝප්පයක් බීලා ඇද්ද කියලා අහලා බලන්න නේ ආය අපිට කීරි ටික දීලා අම්මා බිවි මොකද්ද අම්මා කහට කෝප්පේ බොනවා ඊට පස්සේ අපිට හොඳ බත් ටික දීලා අම්මා දංකුඩ ටික කනවා ඊට පස්සේ අම්මා ඔන්න දංකුඩ ටිකක් දාගෙන අර වළඳට දාගෙන ආය අම්මා එකතු කරලා කනවා කනකොට කියනවා අම්මා දැන්ද කන්නේ මෙහෙ එනකො කාලෙ මේක කටක් කවලා පෙන්නන්න රස නැද්ද කියලා බලද්දි අනේ ආය මඩක් වේ තිබ්බ බත් ටිකක් කවනවා නේ ඒ ඔක්කොම කලේ මොනව හින්දාද අපිට ආදරේ හින්දා නම් මැරෙනකම් බලා ගන්න ගමේ අපේ වගකීමනේ නේ වයසට යනකොට කියන දේ අහන්නේ නැහැ ඒක හැටි අපි ගොඩා කාලේ ඇහුවෙත් නැහැ ඒ නිසා පුළුවන් තරම් ආදරෙන් බලා ගන්න පොඩි ආඳුරෙන් ඉන්නවනේ ඒ නිසා ඔයත් අන්න සලකයි මම අවසානට කතාවක් කියන්න සහෝදරයෝ ටිකයි නෑදෑයෝ ටිකයි සමගින් ඉන්න හොඳේ මොකක් කරගන්න නැතුව කුලල් කා ගන්න නැතුව මොකද ඒව බිඳුනොත් ආයේ වැඩක් නැහැ වැඩක් තියනවද වැඩක් නැහැ අනුරාධපුරයේ හිටිය ජයසිංහ අලුත්ව කියලා සර් කෙනෙක් දන්නවද සිංහල කියන්නේ දන්නවනේ ජයසිංහ අලුත්ව කියලා දැන්වීම මෙහෙම ගහලා තිබුණා මැරුණානේ මටත් ඉගෙනනවා ජයසිංහ සර්ගේ ගෙදර යනවා ඉස්සර අපි නිකන් ওই සර්ත් එක්ක නිකන් සිංහල ඉගෙන ගත්ත කාලෙදී මේ කතා කර කර ඉන්න අලුත් ඒ දන්නවනේ මැරුණානේ ජයසිංහ සර්ගේ අම්මා දවසක් අලුත් වෙවේ කියන්නේ 60 වෙවේ බන්ට් එකේ අපි නාල එනකොට සර් කාටදෝ රැව්වා ඒ කියන්නේ ටිකක් අර කොලුකමට
ඔය ඇත්තන්ගේ වචනිකුත් ගේමක් කිල්ලුවා. මේ කියන්නේ හාමුදුරුලා ටික මංකඩේ දාලා නෑවා. ඒ මිනිස්සුන්ට නාන්න තිබ්බේ නෑ කියලා. කියන්නේ දුන්නේ නෑ කියලා. ගෙදර ආවට පස්සේ ජයසිංහසගේ අම්මා කිව්ව කතාවක්. අතුගාලා ඉලපත තිබ්බ එළියේ. ඉලපත කියන එක දන්නවනේ නේ? ඉලපත එළියේ තිබ්බා. ඕක පෙන්නලා කිව්ව පුතේ. මේ ඉලපතේ කූරු එකෙන් එකට වෙන් කළොත් ඉලපත කඩන්න පුළුවන්. කඩන්න පුළුවන්. හැබැයි පුතේ එකට තිබ්බොත් කාටවත් කඩන්න බෑ. උඹලා සහෝදරයෝ වුණාම එකට ඉඳපල්ල කිව්වා. සහෝදරයෝ වුණාම එකා වගේ එකට ඉඳපල්ල. උඹලා එක බත් මුට්ටිය කෑවේ. ඔහොමම කිව්ව එක තනේට කට ගහගෙන කිරි බිව්වේ. එක ගෙදර බුදිය ගත්තේ උඹලට කුලල් කා ගන්න දෙයක් නෑ. පොඩි හාමුදුරන්ටත් ඒකම තමයි. නේ? ඔක්කොමල පොඩි අය සමගියෙන් ඉන්න ඕන. නේ? ඔක්කොම එක ගුරුවරයාගෙන නේ. මේ පොඩි අය විහිළු කරනවා, උන්ට නිින්ද යනවා, නාන්නේ නෑනේ. ඔයාට වැඩිපුර වගකීමක් එනවා ලොකු හින්දා. නේ? පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ආපු ගමන් අහන්න වාගෙනම සුමේද නම් සුමේද දැක්කේ නැද්ද කියලා නේ අහන්නේ. නේ? ඒක හැටි. ඒ කියන්නේ මල් ලොකු නිසා ඔක්කොගෙම නායකයා වෙන්න වෙන්නේ මට. අනිත් අය කුඩයි. ඕ පොඩි කාලේ අපිත් වින්ද ඔක විඳින්න. නේ? ඔක විඳින්න. ඉලපත එකට තියෙනකොට බිඳින්න බෑ වගේ ඔක්කොමලම එකට සමගින් ජීවත් වෙන්න. නේ? අම්මගේ පරම්පරාවයි, ආගේ තාත්තගේ පරම්පරාවයි, දායකේ හැමෝම සමගි සම්පන්නව ජීවත් වෙන්න. අපි හැමෝම ඉඳලා මැරිලා යන මිනිස්සුනේ. හැමදාම ඉන්න බෑ. ඉතින් ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන ඉතින් ඔය ඉච්චරයි බණ කතාව. ඕනතරම් බණ කිය තව ටික කාලයක් යනකොට. ඓතිහාසික දොළවුඩ ශ්‍රී නික්කුදාරාමේ පුරාණ විහාරාධිපති බෝතලේ නාලන්දා මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී රාජකීය පඬිත තමුත්තේගම ජීවානන්ද පඬිත හාමුදුරු පින්කම සංවිධානය කළේ. මට එකවරක් එන්න කියලා කියද්දි මම මේ එදාම හොස්පිටලේ එන්න බැරි වුණා. ඊට මම්ම කිව්වා කැමති දවසක් දෙන්න මං එන්නම් කියලා. වෙලාවට අද දවස දෙන්නේ නැත්තම් මං කොරියාවේ යනවා. ඉතින් ඊට පස්සේ මං කිව්වා නෑ මං එන්නම් කියලා. අද එද්දි පාරේ වැරදුනා ඒකයි උනේ අන්න අර වෙලක් මැද්දේ ගියේ. මේ වෙලක් මැද්දෙන් එද්දි බයත් වුණා. ඉතින් ඒ දෙපැත්තේ වලවන්නේ හරව ගන්නන්නද. ඉතින් පොඩි හාමුදුරුවෝ මේ හරි මුමනාවෙන් කතා කරලා කිව්වා. මෙහෙම එකක් කියලා දන්නවනම් මං ඔය ටීවී channel එකට මං කියනවා එන්න කියලා. මට ටීවී channel එකක් තියෙනවා කොළඹනේ. මේ කර්ම කියලා POTV තියෙනවනේ 113 තියෙන්නේ මගේ එක. ඉතින් මේ ආරක මට එවන්නකො මං ඉතින් ඔඩියෝ එකක් විදිහට එහි හදවන්නම් පුළුවන් ළමයි ඉන්නවා කපල කොටල. ඉතින් පොඩි හාමුදුරුවෝ හරිය මුමනාවෙන් පින්කම සංවිධානය කළා. දායකත්වයේ දරුවේ WAM චන්දන සම්පත් විජේ බණ්ඩාර මහත්තයා. ඒ කියන්නේ තමන්ගේ සහෝදරයා. මෑණියන් වන GGP මැණිකේ මාතාවගේ උපන් දිනයට ආශිර්වාද කරන්න. ඒ වගේම සුනිල් විජේ බණ්ඩාර අප්පච්චි. ඒ වගේම ඩිංගිරි බණ්ඩාර සීයා, පියදාස සීයා ඇතුළු හැම දිනාටම පවුල් දෙකේම ඥාතිවරු හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා යන සාදු සිත ප්‍රාර්ථනා. දැන් බලයි අම්මා ගැන කිව්ව මං ගැන කිව්වේ නෑ කියලා. තාත්තලා එහෙම නෙමෙයි. තාත්තලා කියන්නේ එහෙමයි. නෑ ඉතින් තාත්තලා ගැන වැඩිපුර කියවෙන්නේ නෑ. කියවෙනවද? ඈ? අඩුයිනේ නේ. ඒ දන්නවද තාත්තලා ගැන ලියන්න බැරි? තාත්තලා ගැන ලියන්න බැරි තාත්තලා ගැන දැනෙනව වැඩි නිසා. ඒක ලියන්න බෑ කාටවත්. අර කියනවනේ නේ. තාත්තගේ තියෙන ඉවසීමත් තාත්තගේ තියෙන කැපකිරීමත් කවියකට ගීතයකට පරිවර්තනය කරන්න බැරි කවි ගීත ලියන මිනිස්සු ළඟ තියෙන ශබ්දකෝෂයේ ඒ සඳහා වචන නැති නිසා කියලා. තාත්තලා ගැන ලියන්න හරි අමාරු. ඇත්තටම බෑ ලියන්න. මට අම්මා ගැන කවි 100ක් ලියන්න පුළුවන්. හැබැයි තාත්තා ගැන මට එකක්වත් ලියන්න බෑ. හිතෙනවා එයාට පාඩුවක් වෙනවා මේකෙන් කියලා. ඇත්තටම ලියන්න බෑ. ඒ තාත්තා ඉවසන නිසා, කැප වෙච්ච නිසා සහ අපි ගැන වැඩිපුර හිතපු නිසා. ඒක තාත්තා දන්න නිසා තාත්තා කියන්නෙත් නෑ ලියන්න කියලා.
තාත්තා ගැන දිව පැටලිලා හරි කමන්නේ ලියවිච්ච කවියක් තියෙනවා. අර පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා අඳුන ගන්නම් හෙට උදේ. ඒක තමයි තාත්තා ගැන මන් දැක්ක හරි ලස්සන මේක. ඒකෙදි කියනවා මේ යන කන්ද පාමුල සොහන හොරුන් එක. ඔව් මේ මට හරි වදයක් ඒක. බෑ තෙල් ගහන්න. ඒත් කරන්න දෙයක් නැහැ. අර ආශ්‍රය දුන්නට පස්සේ පදින්න එක. ඒත් දොස්තර මහත්තයෙක් පිට රට එක්කෙනෙක් එක්ක මං ඉස්සර බණට ගිහ චූටි කාර් එක දවසක් මහත්තයව දාන්න යන්න උනා කොළඹට. කොල්ලත් එක්ක යනකොට දොස්තර මහත්තයා මට කිව්වා මී කියන්න බෑ කොන්දරි දෙනවා කියලා. මම කිව්වා මහත්තයා තියෙන එකේ දාගෙන ගියා කියලා. ඊට පස්සේ කිව්වා මම රට යනකොට මගේ ගෙදර තියෙන වාහනේ දෙන්නම් ආඳුරු ගන්න කියලා. හා කියලා උත්තරේ දුන්නට පස්සේ තමයි දැනගත්තේ යතාගේ තරම. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. දැන් යම. එහෙම සත්පුරුෂ මිනිස්සු ඉන්නවා. ඒ නිසා ඔයත්ොත් හරි සත්පුරුෂයනේ. පොඩි හාමුදුරන්ට වෑන් එකක් අපෝ වෙන මිනිස්සු නම් බනිනවා හොඳේ. ඔව් වෙන පන්සල් වල නම් බනිනවා. ඔයත් හිතනවද නැහැ කියලා. මම කොළඹ ඉන්නේ කොටසක් හාමුදුරුවෝ වාහන තියාගෙන වෙන ගෙවල් වල නතර කරලා තියෙනවා. දායකව දන් දෙන්නෙත් නැහැ. හාමුදුරන්ට වාහනක් තියෙනවා. අපි පද්භාවයේ සැලසෙත්වා කියන ප්‍රාර්ථනා කරනවා. සෙවුරාරලා එහෙම යන්නේ නැහැ හොඳේ. උගන්නලා කණ්ඩක් දීලා යවලා ගෙන්නලා ඉන්නවා. අපි රැස් කරගත්ත පින් කුසල අනුමෝදන් කරනවා. පවත්ී වදාළ බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජ මහ විහාරාධිපති නාලන්දා පිරිවෙන් අධ්‍යක්ෂක හාපිටිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක මහෝපාද්‍යය පූජනීය අවසරයි කඩිගමුවේ පේමානන්ද නායක හාමුදුරුවන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් මඟ පූර්ණය වේවා කියන ප්‍රාර්ථනා කරනවා. කඩිගමුවේ පේමානන්ද නායක හාමුදුරුව ගැන මට මතකයි මේ කවුද පිරිවෙන් අධ්‍යක්ෂක මහත්තයෙක් ලිපියක් කියලා තිබ්බනේ. කවුද මේ චන්දන කුමාර මහත්තයනේ. කඩිගමුවේ මහත්තයා. ඔව් මම මේක දැන් කියවද්දි තමයි මතක් වුනේ. හාමුදුරුවන්ගේ අපවත් වෙච්ච දවස්වල. මට මතකයි යෝග දැන් නම කියවද්දි මතක් වුණේ. හරි සංවේදී කතාවක් කියලා තිබුණා. කඩිගමුවස මේ අර ආදාන උත්සවයේ රූපයක් දාලා සැරියන තිබුණා. නායක හඳුරුත් හරි සත්පුරුෂයෙක්. මහන්සේට අස්ගිරි මහා විහාර පාර්ශවයෙන් ආනන්ද හඳුරුද ගොඩනේ කියලා තිබ්බේ අස්ගිරියනේ නේ. අස්ගිරි. මොකක් හරි හේතුවකට කතා කළා. නායක හඳුරුවන්ට ප්‍රාර්ථනා කරනවා. සසර වසර තුරු නිවන් දකින තුරු අසත්පුරුෂ ඇසුරක් නොලැබේවා. සත්පුරුෂ ආශ්‍රයයක් ලැබේවා. සුඛපටිපදාවකින් නිවන් මඟ පූර්ණේ කරගනු ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. විහාර ගණේ අපවත් වේවදාල සියලු මහා සංඝ රත්නයට මෙපින් අනුමෝදන් කරනවා. ඒ වගේම තමයි පොඩි හාමුදුරුව මතක් කළා. මම පොඩි හාමුදුරුව කියලා කිව්වේ මට පොඩි හින්දා හොඳේ. ඔයත් ඇඟෙන ලොකු හාමුදුරුව පඬිත හාමුදුරුව. කිරියම්මා එච්.එම්. ඩිංගිරි අම්මා, කිරියම්මා බිසෝමැනිකා, කිරියම්මා සහ කරුණාරත්න මාමා. මගේ අම්මගේ නමත් බිසෝමැනිකා. සර්නේම් එක විතරයි වැඩි. මේක එම්.එම්. අපේ අම්මා එච්.එම්. ඉතින් ප්‍රාර්ථනා කරනවා කිරියම්මා පොඩි හාමුදුරුව හැදුවා දායකත්වය හදාගත්තානේ. අද කොහේ හරි තැනක ඉඳගෙන සතුටු වෙනවා ඇති. ඉතින් මගේ අය බොහොම සතුටින් ජීවත් වෙනවා කියලා. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා කිරියම්මලා දෙන්නටත් මාමටත් පින් බලාපොරොත්තු වෙන සියලුම වර්ග પરම්පරාගත ඥාතීන්ටත් මේ පින් කුසල් නිවන් මඟ පූර්ණේ කරගන්න පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව. විහාරස්ථානයේ ගොඩනගා ගැනීමට කටයුතු කළ අභාවයටපත් වූ සතර පෙරුවේ සියලුම දායක කාරකාදී ලොකු කුඩායම දෙනාටම පින් අනුමෝදන් කරන එක හරි සත්පුරුෂකම. ගොඩාක් පන්සල් වල වෙන්නේ නැහැනේ. මේ වගේ ධර්මශාලාවක් හදන්න කොච්චර ශ්‍රම දාන දෙන්න ඇද්දනේ. අද කාලේ නම් කරන්න හම්බ වෙන්නේ නැහැ. අද කාලේ දැම්මනම් කොන්ක්‍රීට් එකක් කේල් කඩක් හිටවෝ. හරි ලස්සනට හදලා හොඳ සංඝාවාසයක් චෛත්‍යයක් නේ දුරින් දකිද්දි හරියම ලස්සනට තියෙනවා. එන් දායකයන්ගේ දාඩිය මහන්සිය. දායකයන්ගේ කැපවීම. ඔයත් සතේ එකතු කරලා සල්පිල් තියලා නේ
ආර්ධාර පත්‍ර ගහලා මැරිච්ච අය මතක් කරලා හිමීට හදාගත්ත ලස්සන පන්සල ඇතුලේ අද ඉඳගෙන බණ කතා වැහුවා. ඒ නිසා මේ හදන්න උපකාර කරපු වතුර පෙදකින් හරි වැලියටයකින් හරි නේ අඩුම ගානේ දොස් නගලා හරි හිත හයිය කරපු සියලුම පින්වත් පිරිසට අපි රැස් කරගත්ත කුසලයෙන් නිවන් මඟ පූර්ණේ වේවා කියන ප්‍රාර්ථනා කරමු. දේශනාවට වැඩම කොට වදාළ මට ආශිර්වාද කරනවා. විහාරවාසී ශිෂ්‍ය ආයුෂ්මතුන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පොඩි හාමුදුරුවන්ට කරන සෙත තමයි ওই කාලේ ටිකක් හරි අමාරුයි ඉන්න. තේරුණාද? නීති වැඩිනේ. නේ? වැඩිපුර මෙහෙන් මොකද්ද? එපා කියන එකයි කරන්න කියන එක. නේ? ඒ නිසා ওই ටික ඉවසගෙන හොඳට විභාගයක් ලියාගන්න. තේරුණාද? ඕනෑ තරම් ලෝකෙ ඉඳ තියෙනවා. මම ටීවී channel එකක් කරනවා මට ඉංග්‍රීසියෙන් බණ කියන හාමුදුරු කෙනෙක් නෑ. හැබැයි කියාගන්න හිටියොත් පැය 4ක 5ක දේශනා කරන්න පුළුවන්. ඒ නිසා හොඳට ඉගෙන ගන්න. තේරුණාද? හොඳට ඉගෙන ගන්න. මේ පැත්තේ ඉගෙනගෙන උසස් පෙළ කරන්න පිරිවෙන් අවසානයේ පඬිතු උපාධි කරන්න අස්ගිරියට වගේ පිරිවෙනකට යන්න. පාර්ශවයේ පන්සලක්නේ උදව් කරන ආනන්දහාමුදුරුවෝ. ගිහිල්ලා ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න. නේ? ඉගෙනගෙන ඇවිල්ලා මේ පන්සලේ හොඳ පඬිතු හාමුදුරු කෙනෙක් වගේ ජීවත් වෙන්න. නේද? එතකොට මේ අම්මලාගේ පාන්සුකූල වලට යන්න ඕන. දානමාන ටික පිරිමහල දෙන්න ඕන. නේ? දහම් පාසලේ උගන්වන්න ඕන. ඒවා ටික කරන්න උදව් කරන්න ඕන මොකක් ඉන්නද? අපිටත් ඉගෙනනවනේ බලාගත්ත කියන හැඟීම. ඒ නිසා ලොකු හාමුදුරුවෝ සැර කරන්නේ ආදරේ හින්දා. නේ? නැත්තම් සැර කරන්නේ හැදෙන විදියට හැදින්න කියලා ඉන්නවා. අදටත් මට ලංකාතිලගේ නායක හාමුදුරුවෝ දොස් කියන තැන් තියෙනවා. අවුරුදු 40ක් වෙලා මූණ සත පහ වගේ කරගෙන ඉන්න තැන් තියෙනවා. මම යන්නේ නැති වුණොත් එහෙම ආයෙ සතියක් විතර යනවා හිනස්සව ගන්න. එහෙම කියලා මම පන්සලට යන්නේ නැතු ඉන්නේ. ඒ නිසා කවදාකවත් දැන් ওই වයස නෙමෙයි ටිකක් ලොකු වෙනකොට මහත් වෙනකොට හොඳ ඉගෙනගෙන යනකොට පිරිවෙන් වල ගුරුවරුත් කියනවා ඔයා අපේ ගුරුවරේ ගෝලෙක් වෙන්න කියලා. නේ? ඇයි එහෙම කියන්නේ? මොලේ තියෙන එකෙක් කියලා දැනෙන හින්දා. තේරුණාද? ඊළඟට කොහේ හරි කැම්පස් එකකට ගියාම ඒත් කියනවා දැන් එහෙ යන්න එපා බෝතලේ පැත්ත හරි දුෂ්කරයිනේ කොළඹට වෙලා ඉන්නේ කියලා. හැබැයි මුලා මතක කරන්න එපා පොඩි හාමුදුරුවෝ. නේ? මේ දුෂ්කර ගම් වලින් ආපු අපිට ජීවිතේ ලෝකයක් හදලා දුන්නු මිනිස්සු වෙනුවෙන් අපිත් පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. නේ? ලොකු හාමුදුරුවෝ වයසට යනකොට මොනව කරන්න ඕනද? බලා ගන්න ඕනනේ. ඒ නිසා හැමදෙනාටම හොඳට ඉගෙන ගන්න. හොඳ පොඩි හාමුදුරුවෝ වෙන්න. දැනුගත් පොඩි හාමුදුරුවෝ වෙන්න. රත්නත්‍රේ ආශිර්වාදයේ සැලසෙත්වා කියන ප්‍රාර්ථනා කරනවා. බෝලේ එහෙම ගැහුවට කමක් නැහැ. නේ? ජීවිතේ සතුටින් ඉන්න. තේරුණාද? ජීවිතේ කොහොම ඉන්නද? සතුටින් ඉන්න. ඉතින් හැමදෙනාටම මේ පිනේ සඳහා උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා විවාදන සීලිස්ස නිච්ඡං වෘද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඉක්මන් කලක සුඛපටිපදාවකින් නිවන් මඟ පූර්ණේ කරගන්නම මේ තුන් කුසලේ පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනා කරා.
හොඳයි සත්පුරුෂ පින්වතුනි, ජීවන අධ්‍යක්ීම් පාදක කරගනිමින් සහ සාසන ජීවිතේ සුපෝෂණය කරගන්නට බොහෝ කරුණු එකතු කරගනිමින් බුදු පුත්මයන්න් වහන්සේ කෙනෙකුගේ ප්‍රතිභාව කොයිතරම් දුරට ජීවිතයත් එක්ක සම්බන්ධ වෙනවද කියන කාරණාවත් එක්ක සම්බන්ධය කරගනිමින් අපි කෙරෙහි අනුකම්පාවෙන් ඓතිහාසික දොළොවුඩ ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ වැඩම වදාළ අපේ ජීවිතය සනසන්නට දහමින් පෝෂණය කරන්නට අර්ථවත් කරන්නට උන්වහන්සේගේ ජීවිතයේ පන්නරයන් එකතු කරගන්නමින් අපි සනසා වදාළ ඓතිහාසික ලංකා තිලක රාජ මහා විහාර වාසී හලාවත මහා විහාර අශෝකාවන ආරණ නිර්මාතෘවර රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශක නම කියන්නට අවසරයි පූජනීය නීතිගම චන්දිම ගෞරවනීය ස්වාමිපාදයන් වහන්සේට මේ පුණ්‍ය භූමියට වැඩම වීම පිළිබඳවත් ධර්ම දේශනා පැවැත්වීම පිළිබඳවත් විහාරස්ථානයේ හාමුදුරුවෝ විදියටත් සතර වේරු දායක හැමදෙනාම නියෝජනය කරමින් ඥාති වර්ග හැමදෙනාමත් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනාවන් කරනවා. උන්වහන්සේගේ විරාජමාන වෙන මාතාවටත් රක්ත වර්ණ රුධිරයේ ශ්වේත වර්ණ කිරි බවට පත් කරමින් දොරගලාන යන ආදරයෙන් කටයුතු කර සෙනෙහේ බාරමෑණියන් ශේෂ වෙලා ඉන්න ආදර මාතාවටත් නිදුක් භාවයේ නිරෝගී භාවයේ ආයුරාෝග්‍ය සම්පatti හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේ ලංකාව ලෝකයේ වෙනුවෙන් මිනිස්සු සනසන්නට කෙල්ලෙක් කරන්න ඕන වැඩ ටික කොල්ලා කරන ඇඳුම් ටික පවා අද කාමරට ගිහිල්ලා කොන්න ගොතන එක පවා කැතක් වුණු අත ගන්න එක පවා මගේ මල්ලි කරන්නේ නේවිගේ අයින් වෙලා ඔව් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා. තව මාසයකින් දෙකකින් කොරියාවට පිටත් වේවි කියලා අපි විශ්වාස කරනවා. එසා මල්ලි කරගත්ත ටික ඉස්සරහට මට පැවරෙනවා. ඒ දේවල් මම අනුකුරට මම්ම බලා ගන්න එක අප්පච්චිව බලා ගන්න එක කරනවා. අප්පච්චිත් එහෙම අප්පච්චිගේ යම් දුර්වලතාවයන් ජීවිතේ තිබුණාට අපි කවදා බඩගින්නේ තියලා නැහැ. මට මල්ලිට පොතක් තියෙනවා කඩේන් ගිහිල්ලා උඹලා ඕන දෙයක් ආපල්ලා මම බිල ගෙවන්නම් කියන චරිතයක් දෙවුනේ. කවදාවත් බඩගින්නේ කරන අතරම සියලුම විහාරවාසී මහා සංඝරුවන්ටත් පැවිද්දන් වන අපටත් ගිහියන් වන ඔබ හැම දිනාටමත් මෙපින් බලෙන් නිර්වාණාබෝධි හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.